ඉස්සර ඉතාම ඉහලින් වැජබිච්ච ප්‍රභූවරු අද අර සුදු පාට ජම්පර එක ඇඳගෙන හිරගෙවල්ලෙන් එක දවසක් හරි හිරගයකට යන වැඩක් කරොත් එක දවසක් හරි මාංචු කුට්ටමක් වැටෙන වැඩක් කරොත් හරි ඒ මනුස්සයාගේ ජීවිතේ වැඩක් නැහැ. ඉතින් මම බන්ධනාගාර පුහුණුව නිලධාරීන් ගොඩාක් මම පුහුණු කරලා තියෙනවා. මම අහනවා ඔය සමහර ප්‍රභූවරු අපි දකිනවා අත් දෙක උස්සගෙන එනවා. හිරේට පෙන්නගෙන සර් වැඩක් නැහැ සර්. අපේ අර නිල් පාට බස් එකෙන් බස්සලා ඇතුළට අරගෙන දඩාංගාලා දොර වහනකොට අපේ අර මහගේට්ටුව අපි දකින ඒගොල්ලන්ගේ මූණු කඩා වැටෙන හැටි. ඕක තමයි ඒ කියන්නේ ධනෙ පීම බොහොම වගකීමෙන් කළ යුතු දෙයක්. මේ සමාජයට වගකීමක් අපිට තියෙනවා, වගවීමක් අපිට තියෙනවා. ධනය කියන්නේ අපි පාරම්පරිකව උරුම කරගෙන අපි ඒක පරිභෝජනය කරලා ඊළඟ පරම්පරාවට තියලා යන දෙයකට මුදල් අවශ්‍ය වෙන්නේ ජීවිතේ වින්දනයක් ලබන්න. Hi, welcome to Happy Millionaire podcast series. ඔන්න වෙනද වගේම මේ සතියේත් මම ඇවිල්ලා ඉන්න ඔයගොල්ලොත් එක්ක ධනය හා සතුට සම්බන්ධයෙන් අලුත් සංකල්ප, අලුත් අදහස් ඔයාලා වෙත අරගෙන ඉන්න. අද දවසේ විශේෂයෙන්ම මේ සංකල්ප අරගෙන එනවා කිව්වට මේ දැනුමක් සහිත, අත්දැකීම් සහිත දැනුමක් එක්ක යම්කිසි කාලයක් ගත කරන්නට අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා සුවිශේෂී විද්වත් අමුත්තෙක්. ඔහු ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ මහතා. ඉතින් ඔහු ගැන මම හඳුන්වා දීමට අද දවසේ ගියොත් එහෙම මම වරදක් කරගන්නවා. මොකද ඔහුට ඒ තරම් අත්දැකීම් සහිත විද්‍යාත්මක හසල දැනුමක් සහිත මේ රටේ සම්පතක්. ඉතින් ඒ නිසා මම කැමති ඔහුට හඳුන්වා දෙන්නට අවස්ථාව ලබා දෙන්න. ඊට කලින් අපි ඔහුව මේ Happy Millionaire podcast series එකට පිළිගමු. Welcome sir. ඉතින් අජිත් රෝහණ කොළොන්නේ කිව්වම මම හිතන්නේ බොහෝ දෙනෙක් හඳුනනවා. ඉතින් මේ ආචාර්යතුමාව මේ දැනුම සම්බන්ධයෙන් තමයි ඔහු ප්‍රකට. අපි කියමුකෝ ඔබතුමාගේ බෑග්ග්‍රවුන්ඩ් එක අපේ මේ ප්‍රේක්ෂකයන්ට දැනගන්නටත් එක්ක. මම ඇත්තටම මගේ ඊටාම විසිරිච්ච පසුබිමක් තියෙන්නේ. පාසල් අධ්‍යාපනය ගත්තොත් මම හිටියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රාථමික අධ්‍යාපනය. ඊට පස්සේ තර්ස්ටන් විද්‍යාලයේ කෙටි කාලයක් ආනන්ද විද්‍යාලයේ, ඒ වගේම සුවිශේෂී භාග්‍යයක් මට ලැබුණා 1974 දී ඇමරිකන් ෆීල්ඩ් සර්විස් සංස්කෘතික ශිෂ්‍ය හුවමාරු වැඩසටහන යටතේ ඇමරිකන් පාසලක අධ්‍යාපනය ලැබලා පාසල් අධ්‍යාපනය සමස්ත කරන්න. වගේම මගේ ඊට පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවරලා එනකොට මම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධියකට සුදුසුකම් සපුරලා තිබුණා. මම එතනින් BSc උපාධිය කරා. ඊට පස්සේ පසු කාලෙකදී මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් කරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. එක දවසක් මට හිතුණා තව පශ්චාත් උපාධියකට යන්නක. එදා පත්තරේ තිබුණේ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් විතරයි. මම සාමාන්‍යයෙන් හිතුවත් ඒ මොහොතේ ඉඳන් ක්‍රියාත්මක වෙන කෙනෙක්. මම ඒ උපාධියට ඉල්ලලා ඊට පස්සේ ඒකත් මම ආර්ථික විද්‍යාවෙන් පශ්චාත් උපාධියක් ලබා ගත්තා කොළඹ විශ්වවිද්‍යාලයෙන්. ඊට පස්සේ ආපහු මම අධ්‍යාපන කටයුතු වලට යමු වුණා. 2014 දී මම ගණිතය විෂයෙන් ඇතුළත ඇප්ලයිඩ් ස්ටැටිස්ටික්ස් කියන විෂය ආශ්‍රිතව මෙච්චර කල් කවුරුවත් විමර්ශනයට ලක් නොකරපු සංකල්පයක් ඔස්සේ ක්‍රියාත්මක වෙලා අපි අවට තියෙන ස්වභාව ධර්ම න්‍යායක ගණිතමය සමීකරණය හොයාගත්ත. ඒ වෙනුවෙන් මට ආචාර්ය උපාධිය ලබා ගත්ත මම බ්‍රිතාන්‍ය සරසවියකින්. ඒක තමයි මගේ අධ්‍යාපන පසුබිම. එතකොට වෘත්තීය පසුබිම ගත්තොත් මම පටන් ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයෙන් ගණිත උපදේශකවරයෙක් හැටියට ඉංජිනේරු පීඨේ. ඊපස්සේ ලෝකේ තියෙන හොඳම සමාගම කියපු 80 දශකයේ IBM සමාගමේ මම හිටියා අවුරුදු 13ක් ජ්‍යෙෂ්ඨ පද්ධති විශ්ලේෂකවරයෙක් වශයෙන් මම හිටියේ. ඊට පස්සේ පශ්චාත් උපාධි කරන්න මම එතන රැකියාවෙන් ඉවත් වෙලා මම කාලය හදාගත්ත ස්වයං රැකියාවල නිරත වෙමින් කොටස් වෙළඳපොලේ ආයෝජන උපදේශකවරයෙක් හැටියට, ඒ වගේම මුල්ම අවධියේදී මම රක්ෂණ නියෝජිතයෙක් හැටියටත් කටයුතු කරා. ඊට පස්සේ මම මේ අතරවාරේ තමයි පශ්චාත් උපාධි දෙක නිම කරේ. ඊට පස්සේ මට තිබුණේ මානසිකත්වයක් ආපහු පෞද්ගලික අංශයේ ඉහළ මට්ටමේ රැකියාවකට යන්න. නමුත් ඔය අතරවාදී බොහොම අහම්බෙන් මම කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ බාහිර කතිකාචාර්යවරයෙක් වුණා. එතෙන්දී මම තීරණයක් ගත්තා. මම තේරුම් ගත්තා මගේ හැකියාවල් සේරම තියෙන්නේ දැනුම ආශ්‍රිතව, දැනුම උපුටා ගැනීමට, තියෙන දැනුමට වටිනාකමක් එකතු කිරීමට, අලුත් දැනුම නිර්මාණය කිරීමට, ඒ සියලු දැනුම අනිත්‍යයට බෙදා හදා ගන්න ඉතාම සරලව මට හැකියාව තියෙන බව මට තේරුණා. ඊට පස්සේ මම
බොහොම අවබෝධයෙන් තීරණයක් කරගත්තා පෞද්ගලික අංශයෙන් ලැබිච්ච ඉහළ රැකියා තුනකින් අයින් වෙලා ඊටාම සුළු ආදායමකට දෛනික ආදායමක් වගේ දෙයකට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ බාහිර කතිකාචාර්යවරයෙක් වෙලා ඉන්න. ඒ අතරවාදී මම ගොඩක් දැනුම අලුතෙන් ඒගොල්ලන්ට නිර්මාණය කරා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දැනුම තිබිච්ච අඩුපාඩුකම් මම ගොඩක් හැදුවා. ඒ සියල්ලටම ලොකු සහයෝගයක් මට ඒ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් ලැබුණා. ඒ දේවල් ඒගොල්ලෝ පිළි අරගෙන ඒවා ප්‍රකාශයටපත් කළා. ඒ අතරවාදී මාව බොහොම සුවිශේෂී රාජකාරියක් මට වගකීමක් බාර දුන්නේ. ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ බාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරන ගම. නමුත් මම එතනින් ඉවත් වුණා වෙන මොකක්වත් හින්දා නෙමෙයි. එතනින් ලැබිච්ච වැටුප මට ජීවත් වෙන්න පොඩ්ඩක් මදි බවක් මට තේරුණා. මං අතේ තියෙන සල්ලි පාවිච්චි කරලා එතන රැඳී හිටියේ ඉතාමත්ම හරවත් ඒ වගේම අභියෝගාත්මක රැකියාවක්. නමුත් ඊට පස්සේ අයින් වෙලා මම හිටියා විදේශ රටක තානාපති සේවයට අනුයුක්ත වෙලා හිටියා. ඕස්ට්‍රේලියා ඒකත් සුවිශේෂී භාග්යක්. විදේශ රටක තානාපති සේවා නිලධාරියෙක් හැටියට ලංකාවේ ඉඳන් කටයුතු කරන ඕස්ට්‍රේලියන් මහ කොමසාරිස් කාර්යාලයේ ඔස්ට්‍රේලියානු වෙළඳ කොමසාරිස්වරයා වශයෙන් කෙටි කාලයක් හිටියා. ඊට පස්සේ මම හිටියා රාජ්‍ය නොවන අංශයේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පරිපාලන සහ ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයා වෙලා. ඒ අතරවාරදී මත් එක්ක අර පශ්චාත් උපාධිය කරපු කෙනෙක් අමාත්‍යවරයෙක් වුණා. කබීර් හෂිම් මැතිතුමා. එතුමා මට ආරාධනා කරා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ වගකීම් දෙකක් දරන්න. ඒ දෙක තමයි ආධුනිකත්ව අධිකාරිය සභාපතිවරයා හැටියටත් පසුව වෘත්තීය පුහුණු අධිකාරිය සභාපතිවරයා හැටියටත්. මුත් ඒ අතරවාදී මාව යලිත් සක්‍රීය බුද්ධ්‍යංශ සේවයට කැඳවුවා. දෙවැනි වතාවට මගේ තිබිච්ච ඒ විශේෂඥ විශ්ලේෂණාත්මක දැනුම හින්දා. ඉතින් ඒ ආශ්‍රිතව තමයි මම බොහෝම තෘප්තිමත් වෘත්තීය ගමන් මඟ කාපු කෙනෙක්. මං හිතන්නේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට හම්බ වෙන දෙයක්. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් මම දිගටම ඊට පස්සේ දැනුවත් කිරීමේ කටයුතු වල හරහා තමයි අද වෙනකන් ජීවත් වුනේ. 96 පටන් ගත්ත ගමන දැනුම ආශ්‍රිතව තමයි මගේ ගත කරේ. මම 850ක් පාසල් වලට ගිහිල්ලා දරුවන්ට නොමිලේ දේශනයක් කරා. ඊට පස්සේ ඊට අමතරව ආරාධනා ලැබෙන හැම වෙලාවකම මම ප්‍රසිද්ධ දේශන බාරගත්තා. මම මුදල් බලාගෙන නෙමෙයි දේශන කරේ. මගේ පරමාර්ථය උනේ මිනිසුන් දැනුවත් කරලා ඒ ආශ්‍රිතව උන්ගේ ජීවිතවල වෙනසක් ඇති කරන්න. ටිකක් දීර්ඝ විස්තරයක් නමුත් ඒ මුළු පසුබිම කියන්න මට උනා. අනිවාර්යයෙන්ම. දැන් ඔබට තේරෙනවා ඇති මේ මම මුලින්ම ඇයි ඒ හඳුන්වා දීම කරන්න බෑ කිව්වේ කියලා. ඒක ඉතා සාධාරණ හේතුවක් තියෙනවා. මේ ඔහුගේත් මම හිතන්නේ සංක්ෂිප්තය තවත් ඔහු කතා කරන්න ගියොත් මම දන්නවා ඔහුත් එක්ක දීර්ඝ සංවාදවල යෙදුණ කෙනෙක් මම හරි වාසනාවන්තයි භාග්‍යවන්තයි මේ ඔහුත් එක්ක බොහෝ සංවාදශීලීව කටයුතු කරන්න ලැබිලා තියෙනවා පහුගිය වසර කිහිපය තුළ. ඉතින් අද දවසේ හැපි මිලියනේ මේ පොඩ්කාස්ට් සීරීස් එකට මට හිතුණා ඒ දැනුම ඔහු තුළ තියෙන ඔහුට විතරක් ආවේනික දැනුම ඔබට සම්ප්‍රේෂණය කරන්න මගේ මාධ්‍යයත් මම අද දවසේ භාවිත කරනවා කියලා. ඉතින් මම හිතනවා ඒක තමයි ප්‍රථම දේ අද දවසේ ඔබට මතක් කරන්නට තියෙන. දැනුම ගැන කතා කරද්දී හුව අමතක කරන්න බෑ මේ රටේ අයිකන් එකක්. මේ රටේ එකට රිප්ලේස්මන්ට් එකක් නැහැ කිව්වොත් මේ කතා බහේ මුලදීම මම හිතන්නේ මම ඔහුට කරන ගෞරවයක් වශයෙන් එක්සල් කරනවා. හරි. ඉතින් සර් අපිට අද දවසේ යෙදිලා තියෙන දේ තමයි මේ ධනය හා සතුට සම්බන්ධයෙන් යම් අදහසක් එකතු කරගන්න ඉන්න ඔන්ටර්ප්‍රනර් කෙනෙක්ට එහෙම නැත්නම් බිස්නස්මන් කෙනෙක්ට නැත්නම් වෙනත් වෘත්තිකයෙක්ට ඒ මනසේ තියෙන බැරියර් එක කඩා ගන්න. ගොඩක් අය මේ මිලියනර් කියන එක අද දවසේ මේ රටේ ඉන්න බොහෝ දෙනෙක්ට ලොකු දෙයක්. ලක්ෂ 10 කියන එක. අපිටත් එහෙම චැලෙන්ජස් ආපු අවස්ථා ජීවිතවල තියෙනවා. හැබැයි අද වෙද්දී ඒකට ගොඩාක් දේවල් තියෙනවා මිනිසුන්ට කරන්නට. එතනදී දැනුම බොහෝ සෙයින්ම වැදගත්. හැම දෙයකටම වඩා මෙතන දැනුම කියන එක යම්කිසි ඕනම ශාස්ත්‍රයක ආරම්භයේදී අර පෙර සූදානමට ඒ අදාළ ශාස්ත්‍රය තමන් නියැලෙන්න යන ශාස්ත්‍රය නැත්නම් තමන් කරන්නට යන අලුත් වැඩේ කරන්නට යන අලුත් බිස්නස් එකේ ඉගෙන ගන්න යන අලුත් දේ තුල දැනුම කියන එක ඉතා වැදගත්. සර් මොකද හිතන්නේ මේ වගේ මානසික සතුට ධනය කියන දේ නිර්මාණය කරන්න යද්දි දැනුම කියන දේ සර් කොහොමද බලපාන්නේ? මම ඒකට ප්‍රවේශයක් ගන්න මේ විදිහට නිල්වලා ඇත්තටම 20 වෙනි ශතවර්ෂය ගත්තොත් අපි සල්ලි තියෙන මිනිස්සුන්ට කිව්වා පොසත්තු කියලා, සල්ලි නැති මිනිස්සුන්ට දුප්පත්තු කියලා අපි කිව්වා. නමුත් 21 වෙනි ශතවර්ෂය ඊට වඩා වෙනස්. ඒකෙදි දැනුම තියෙන මිනිස්සුන්ට පොසත්තු කියන, දැනුම නැති මිනිස්සුන්ට දුප්පත්තු කියන කාලයක් බොහෝ වෙලාවට එන්න පුළුවන්. මොකද දැනුම ආශ්‍රිතව ගොඩාක්
ධනය ඉපයීමේ අවස්ථා අනිත් යෙදිලා තියෙනවා. මම ඇත්තටම හිටියේ ඒ වගේ මතයක තමයි දීර්ඝකාලීනව හිටියේ 1996 දැනුමාශ්‍රිතව කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ. හුඟක් අය මගෙන් අහපු දේ තමයි හරි ඔයා දැනුම නිර්මාණය කරනවා, දැනුම බෙදා හදාගත්තා, අතේ තියෙන සල්ලි වියදම් කරගෙන දැනුම ලබා දුන්නා. හරි හැම දෙයක් මං හම්බ කරපු හැම සතෙම මං ඒ කාලේ 2005 ඉඳන් 2016 විතර වෙනකන් මං මුදල් වියදම් කරේ පාසල් දරුවන්ව දැනුවත් කරන්න. නමුත් ඒ හරහා මම ලබාගත්ත ලොකු ආත්ම තෘප්තියක් විතරයි මට තිබුණේ. නමුත් මන් දැන් තේරුම් අරන් තියෙනවා මම නිර්මාණය කරපු දැනුම ඉතාමත්ම දුර්ලභ දැනුමක්. මොකද අලුත් දැනුම. ඉතින් ඒ නිසා පොත්පත් ලිවීම තුළින් අන්තර්ජාතික වශයෙන් දේශන පැවැත්වීම තුළින් ඒවට ලොකු වටිනාකමක් නිර්මාණය කරගන්න පුළුවන්. මම දැන් ඉන්නේ ඇත්තටම අවුරුදු 30ක් තිස්සේ වපුරපු දේවල් වල අස්වැන්න නෙලා ගන්න කාලයක ඉන්නේ. නමුත් මම ඒ බලාපොරොත්තුවෙන් ආවෙකට අපි කියනවා ග්‍රිට් එක කියලා. කෙටි කාලීනව අපි සියලුම ප්‍රතිලාභ අමතක කරලා දීර්ඝකාලීනව අරමුණට යන එක තමයි මගේ ප්‍රතිපත්තිය වුණේ. ඉතින් ඒ හරහා මම දැන් මම නිර්මාණය කරපු දැනුමට වටිනාකම නිර්මාණය කරගනිමින් ඉන්න අවස්ථාවකයි මම ඉන්නේ. නමුත් ඔතනදී ඒකයි මම කිය මිලියනය කියන එක මම විශ්වාස කරන්නේ මට අනිවාර්යයෙන්ම මට මිලියනය කෙනෙක් වෙන්න මම අවශ්‍යතාවයක් තියෙනවා. මට ඒ කියන්නේ මට ධනයක් ඇතුව ඉපදිච්ච කෙනෙක්. ඒක ඒවයි පරම්පරාවෙන් හම්බ වෙච්ච දේවල් සේරම මම ඒ විදිහටම ආරක්ෂා කරලා කිසිම දෙයක් නාස්ති නොකර දරුවන්ට දීලා ඉන්නේ. නමුත් මට දැන් තියෙන්නේ එකම අවශ්‍යතාවය මටත් ඒක කවදා හරි දවසක මේ ප්‍රෝග්‍රෑම් එකේ කියනාගේ හොඳ මිලියනය කෙනෙක් යන මට දීපල වලින් මං ඉපයුවාට මම මුදල් පැත්තෙන් ඔතන බොහොම දෙයක් තියෙනවා. දීපල වලින් උපයන එකයි මුදල් වලින් උපයන එකයි අතර වෙනසක් තියෙනවා. ඇත්තටම අපි ඔතනදී ඉස්සෙල්ලම ධනය කියන එක හොඳ අවබෝධයෙන් සලකලා බලුවොත් ධනය කියන්නේ අපි පාරම්පරිකව උරුම කරගෙන ඊට පස්සේ අපි ඒක පරිභෝජනය කරලා ඊළඟ පරම්පරාවට තියලා යන දෙයකට. මුදල් අවශ්‍ය වෙන්නේ ජීවිතේ වින්දනයක් ලබන්න. දැන් මම ආවේ ධනයක් ඇතුව මම උපදිච්ච කෙනෙක්. ඒ ධනෙ එහෙම්ම ආරක්ෂා කරලා ඉවරලා මං ඊළඟ පරම්පරාවට දුන්නා, මගේ දරුවන්ට දුන්නා. නමුත් මම කරේ අවුරුදු 30ක් තිස්සේ දැනුම එතක නිර්මාණය කරන එක. අර අවබෝධයෙන් ගත්ත තීරණය ගත්ත දක්ව දවස වෙනකන් මට ඇත්තට මුදල් පැත්තෙනුත් කිසිම කරදරයක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. රැකියාවල් කරා. එතකොට සොයන් රැකියාවලින් මුදල් ඉපෙවුවා. නමුත් අර අවබෝධයෙන් ගත්ත තීරණයත් එක්ක මේ කියන්නේ මම ඇත්තටම ගත්තේ ලක්ෂ ගණන් වැටුප් ලබන්න සියලු වරප්‍රසාද සහිත රැකියා 3ක් අතහැරියේ රුපියල් 8,000ක ආදායමකට කොතලවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් එන. ඉතින් ඒක බොහොම නිවැරදිව ගත්ත තීරණයක්. නමුත් ඒ හරහා මම ඇත්තටම ආර්ථික පැත්ත ගැන ඉච්චර සැලකිලිමත් උනේ නැහැ. දැනුම නිර්මාණය කිරීමට තමයි මගේ අවධානය තිබුණේ. එතකොට ධනය කියන එක මම පරම්පරාවෙන් ලැබිච්ච දේ ඒකේ පරමාර්ථය හැටියට ඊළඟ පරම්පරාවට බාර දුන්නා. නමුත් මුදල් අවශ්‍යයි ජීවිතේ වින්දනයක් ලබන්න. ඒ වින්දනයක් ලබනවා කියන එක අපිට වයස බලපාන්නෙත් නැහැ. හරි ඒ කියන්නේ ඒක ජීවිතේ සතුටින් ඉන්න ධනයත් මුදලුත් දෙකම අවශ්‍යයි. මුදල් කියන්නේ අපිට කියන්නේ කිසිම ධනයක් නැතුව මුදල් තියනවා නම් අපිට ජීවිත කාලයක් පුරා ඒත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒ දෙක අතර වෙනස ඒකයි. ධනය තිබුණ දැන් මම දන්න මහත්මයෙක් හිටියා ඒ මහත්මයාට අයිති පරණ වලව්වක් තිබුණා කොළඹ 7. නමුත් අන්තිමේදී ලයිට් බිල ගෙව්වෙත් මේ ගෙවා ගන්නත් බැරි මට්ටමකට එතුමා හිටියේ. මොකද එයාට ඕනේ කරේ ධනය ආරක්ෂා කරලා ජීවත් වෙන්න. උත් ඔක අනිත් යථාර්ථය තමයි එතුමා ස්ථනිකඩේක්. එතුමා මේ ගියාට පස්සේ ඔක්කොමලා මේ තිබිච්ච දේපල ටික කෑලි වලට කඩාගෙන මාස 6ක් යනකොට ඒගොල්ලන් ඒක මුදල් බවට පත් කරගත්තා. ඉතින් ඔක තමයි අනිත් යථාර්ථය. ඒ ධනයයි මුදල් අතර තියෙන පැහැදිලි වෙනස ඕකයි. ඉතාමත් අර්ථාන්විත පැහැදිලි කිරීමක් ධනය සහ මුදල් අතර වෙනස. කෙනෙකුට ධනය දීපලක් රැකගෙන ගිහිල්ලා ඊළඟ පරම්පරාවට දිලන ගල්ලා මුදල් නැතුව ජීවත් වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට මුදල් එකතු කරලා දීපල නිර්මාණය නොකර මුදල්ම විනාශ කරගෙන ජීවිතේ විනාශ කරගෙන නෙමෙයි මුදල්ම පරිහරණය කරගෙන. ඔව්. ඒ විදිහට ජීවිතේ සමහර දීපලක් නිර්මාණය නොකරගෙන සිටින්නත් පුළුවන්. ඉතින් මේ දෙකේම බැලන්ස් එකක් අවශ්‍යයි. මම ඔබතුමා පැහැදිලි කළේ ඒ සම්බරතාවය තමයි මම පැහැදිලි කරේ. ඒ වගේම මේ සෞන්දර්ය එහෙම නැත්නම් අපි කියමු ස්වභාව දහම මේ දේවල් තුලත් සමබරතාවය ගැන නිතරම කතා කරන කෙනෙක් ඔබතුමා. මොකද්ද ඇත්තටම මේ ධනයත් එක්ක මේ ස්වභාව දහමත් එක්ක තියෙන මේ සම්බන්ධය? මම එකට ප්‍රවේශ ගන්නම් මේ විදිහට මට මිට අවුරුදු 26කට විතර කලින් 2000 අවුරුද්දේදී මට මතක හැටියට
වෛද්‍ය වෘත්තියේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතාම ඉහළ කීර්ති නමයක් දිනාගත්ත විද්වතෙක් හම්බුණා මහාචාර්ය ස්ටැන් මොදල්විස් උපන්දින සාධකදී පුංචි දරුවෙකුගේ. අපි දෙන්න කතා බස් කර කර ඉන්නකොට මහාචාර්යතුමා මගෙන් ඇහුවා අජිත් අපි ජීවත් වෙන්නේ ඇයි කියලා. ඔකට දෙන්න මට උත්තරයක් තිබුණේ නැහැ. ඔකට එතුමා කිව්වා ඕනම කෙනෙක් ජීවත් වෙන්න විශේෂයෙන්ම ලෞකික ජීවිත ගත කරනවා නම් පරමාර්ථ තුනක් තියෙන්න ඕනේ කිව්වා. සතුට, සාර්ථකත්වය සහ වින්දනය. ඊට පස්සේ මම එතකන් ඒ ගැන මට අවබෝධයක් තිබුණේ. ඊට පස්සේ එතුමා මගෙන් ඇහුවා සතුටින් ඉඳ මොනවද කරන්න පුළුවන් කියලා. සතුටින් ඉන්න කරන්න පුළුවන් දේවල් තියෙනවා ප්‍රධාන වශයෙන් 4ක් කියලා එතුමා කිව්වා. අනිවාර්ය 4ක්. පළවෙනි දේ තමයි ස්වභාව ධර්මය අගය කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. මම දවසක් රන්දෙනිගල අබේ භූමිය ඇතුලේ පුංචි බංගලාවක හමුදාවට උගන්වන්න ගිය ගමන් මන් ලප්පු අත්දැකීමක් මට මතකයි. ඒගොල්ලෝ කිව්වා උදේ 5ට විතර නැගිටලා ලෝකෙම තියෙන මිහිරිතම සංගීතයට සවන් දෙන්න ඕන නම් ඔය ඉස්සරහ තියෙන ලී බංකුවටලා වාඩි වෙලා ඉන්නේ කියලා. කුරුල්ලෝ 100,000 ගාණක් ඒ මවපු නාද රටා ටික මං හිතන්නේ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෝ 4-5 දෙනෙකුටවත් එකතු වුණා වුණත් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම අපි දකිනවා අපිට පුළුවන් දියැලක් දිහා බලලා ඒක ලස්සන අගය කරන්න. එහෙම නැත්නම් අහිංසක සතෙක් දිහා බලලා. කියන්නේ දරුණු සතෙක් දිහා බලලා හරි කොටියෙක් දිහා බලලා හරි අපිට පුළුවන් ඒ සතාව ඇගීමකට ලක් කරන්න. ඉතින් ඒ වගේ ස්වභාව ධර්මය අගය කරන්න පුළුවන්කම අපිට තියෙන්න ඕනේ. කන්දක් මුදුනට ගිහිල් ඉවරලා අයි කන්දට අපිට නරඹන්න පුළුවන් අසිරිය අපි විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ. මහත්මා ගාන්ධි පවා කියලා තියෙනවා ස්වභාව ධර්මය අගය කරන්න පුළුවන් කෙනෙකුට හැමදාමත් සතුටින් ඉන්න පුළුවන් කියලා. ඔය පළවෙනි දේ. දෙවෙනි දේ තමයි එතුමා කිව්වේ දර්ශනාත්මකව හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියලා. මම ඊ타ත්ම ගරු කරන අදහසක් ඒක අපි බොහෝ වෙලාවට අපි දකින්නේ හුඟක් දේවල් මතු පිටින්. මතු පිටින් දකින්න දේ බලලා ඉවරලා අපි ඇස් පිනවලා එහෙම නැත්නම් කම් පිනවලා හරි දැන් අපි ගීතයක් අහගෙන සමහරලාට හුඟක් අර කකුල තට්ටු කරන්න අහගන්නවා මිසක ඒක වචන ගැන අවබෝධයක් ඒගොල්ලන්ට නැහැ. එක කනකින් අහන දේවල් අනික් කනෙන් පිට වෙනවා. බලාගත්ත දේ ඊළඟට ගියාම මොකද්ද මම බලන් හිටියේ කියන එක මතක නැහැ. අර්ථයක් රසයක් නැහැ ඒවයි. නමුත් ඇත්තෙන්ම අපි හැමතිස්සෙම දර්ශනාත්මකව හිතනවා කියන්නේ මතු පිටින් දකින දේ ඊට වඩා තව ස්තරයක් පල්ලෙහාට බැහැලා ඒ තියෙන පහළ තියෙන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න එකට. ඇත්තෙම ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. විශේෂයෙන් මං වගේ අධ්‍යාපනයේ එහෙම නැත්නම් දැනුම ආශ්‍රිතව සාර්ථකත්වය කරා යන්න උත්සාහ කරන කෙනෙක් හැටියට. ඉතින් දැන් මම උදාහරණ හැටියට කියන්නම්. මට දවසක් මම කොතලා ආරක්ෂක විද්‍යාපීඨයට ගිය මුල් කාලේදී සංවාදයක් මට ඇහුණා. මම බස් එකේ කාමක ඉන්නකොට මාත් එක්ක හිටපු අනිත් දෙන්න යම්කිසි උතුරේ වෙච්ච සිදුවීමක් ගැන. ඒකෙන් මම එක් සංකල්පනාත්මක දැනගෙන මට ඕනේ කරා ගැටලුවක් නිර්මාණය කරන්න අපි එකට කියන සිමියුලේෂන් එකක් කියලා හමුදා නිලධාරීන්ට කොහොමද දැඩි අවදානම් තත්ත්වයක් ඇත්තේ තීරණ ගන්න කියලා. ඊට පස්සේ මට ඕකට ඇත්තටම මම කොළඹ ඉඳන් දවසාතේ කල්පනා කරා කිසිම දෙයක් මට ඔලුවට ආවේ නැහැ. මං හිතුවා ඕක මං යන ආරණ්‍ය සේනාසනයක් තියෙනවා දරණියගල පුවක්මල්ලැල්ල ආරණ්‍ය සේනා දේවගිරි ආරණ්‍ය සේනාසනේ කියලා මං උතන්ට වෙලා අර දෙයැල්ලේ පල්ලෙහාට ගිහිල්ලා ඉවරලා කතා කර කර ඉන්නකොට කොළඹදී ආපු නැද්ද අදහස් ටික ඔක්කොම ඔලුවට ආවා. මං ඊට පස්සේ ඒකේ දල සැකිල්ලක් හදලා කොළඹ ගෙනහල්ලා මම නිර්මාණය කරා දැනුම මට අවශ්‍ය කරන දැනුමේ මූලික සැකිල්ල. ඊට පස්සේ ඒක කොතලාලු ආරක්ෂක විද්‍යාලයෙන් ළමයින්ට උගන්වන්න අවසර දුන්න අලුත් දැනුමක් හැටියට. ඒගොල්ලෝ මේක ප්‍රතිසිද්ධියට පත් කරා. අවුරුදු ඊට පස්සේ ඒක 96 ඉඳන් අවුරුදු 20කට පස්සේ ඉතාමත් ඉහළ මට්ටමේ විද්වතුන් කීප දෙනෙකුගේ සැරින් සැරේට මගේ ශිෂ්‍යයන්ගේ දාස් ගාණක් ඒගොල්ලන්ගේ අදහසුත් එක්ක ඇවිල්ලා ඒක අද පරිපූර්ණ නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා. මට තේරෙනවා ඒක මම දැන් අත්ෙන් බැලුවොත් එහෙම ලෝකේ තියෙන අග්‍රගණ්‍යම හමුදා දැනුමක් තමයි හමුදාවට උගන්වන්න පුළුවන් තීරණ ගැනීම ගැන මම නිර්මාණය කළා තියෙන්නේ. මට ඒකේ වටිනාකම මට දැන් මැවිලා පේනවා. මට ඒකෙන් ගන්න පුළුවන් වටිනාකම. මොකද ඒක එන්නේ මගේ ඊළඟට ලියන්න තියෙන පොතට තමයි ඒ දැනුම එන්නේ. නමුත් ඒ වගේම තව අලුත් දැනුමක් හැදුවා මම. ඒකත් පරිසරය ආශ්‍රිතව හදපු දැනුමක් හමුදාවට. කොටි දඩයම කියලා. ඒක මීට අවුරුදු 100කට ඉහත ඉන්දියාවේ උතුරු ඉන්දියාවේ ජීවත් වෙච්ච හිටියා ජිම් කෝබට් කියලා වෘත්තීය දඩයක් කරුවෙක් හරියට අවුරුදු 100කට ඉස්සර එයා සත්තු මරාගෙන කන්න නැතුව මිනි කන්න පුරුදු වෙච්ච ව්‍යාග්‍රය 19කුයි කොටි 14කුයි දඩයම් කරලා මිනිසුන්ව මුදවාගත්ත කෙනෙක්.
එයාගේ අත්දැකීම් හරහා මම තමයි අලුත් දැනුම නිර්මාණය කරේ. සමහරවිට ඒක පොතකින් ගත දැනුමක් එතකොට. වෙන වෘත්තීය දඩයක්කරුවෙකුගේ අත්දැකීම් ආශ්‍රිතව ලිවිච්ච පොතකින් මම හමුදාවට අලුත් විෂයක් හැදුවා. ඒකෙදි අලුත් සංකල්පත් මම ඉදිරිපත් කරා. පැහැදිලි. ඒක ඊට පස්සේ ඒකත් කරලි ඉවරලා ඊට පස්සේ මගේ ලොකු අදහසක් තිබුණා 2026 මැයි 2 වෙනිදා. දැන් හරියට අදට මාසයකට වගේ ඉස්සෙල්ලා දවසක මට ඕනේ කරේ ඒක ඉන්දියාවේදී ඒක පිළිබඳව පොතක් ලියලා ලොන්ච් කරන්න. නුත් මට ඒ තරම් දුරට යන්න බැරුණා. නුත් මම හදපු අලුත් දැනුම පොතක් හැටියට හරියට මේ 100 වෙනි සංවත්සරයේදී මම අන්තර්ජාලයට දුන්න amazon.com එක හරහා. ඒ හරහා මම දන්නවා ඉස්සරහට ලොකු වටිනාකමක් නිර්මාණය වෙයි කියන එක. මට ඒ හරහා ඒක තමයි මම බලාපොරොත්තු වෙන එකයි. මොකද ඒක කිසි කෙනෙක් කරලා නැති දෙයක්. මේ කොහෙවත් තියෙන විෂයක කැලෑ දඩයක්කරුවෙකුගේ අත්දැකීම් වලින් කොහොමද හමුදාවට උගන්වන්න දැනුමක් හදන්නේ කියන එක. ඒ වගේම ඒ දැනුම තමයි අන්තිමට අපේ යුද්ධ අවසාන කාලයේදී අපේ කමාන්ඩෝ ස්පෙෂල් ෆෝසස් වලට දීපු අවසාන පුහුණුව යුද මෙහෙමකට යොමු කරන්න කලින් මගේ ජීවිතය ගත වුණේ හුඟක් වෙලාට 2007-9 කාලේ වගේ බොහොම දුර බැහැර ස්පෙෂල් ෆෝසස් කමාන්ඩෝස් පුහුණු පාසල්වල. ඒක තමයි මම නිර්මාණය කරපු වටිනාකම. ඒකට වාණිජ වටිනාකමක් මට නුදුරු අනාගතේ ලැබෙයි කියලා මම ඒ දැනුම හරහා ලැබෙනවා. ඒ වගේම යුද්ධය ගැන ඉතාම අත්දැකීම් බහුල කෙනෙක්. මොකද මම කරපු රාජකාරී හැටියට මම ලංකාවේ වෙච්ච සියලුම දේ සංක්ෂිප්තයක් හැටියට දැනගෙන හිටිය අවසර ගණනාවක් බුද්ධ්‍යංශ උපදේශකවරයෙක් හැටියට. ඉතින් ඒ වගේ ඒ සියලුම දැනුම එන්නේ ඊළඟට ලියන්න තියෙන පොතේ Beyond and Above Rationality. තාර්කිකත්වයට ඔබ්බෙන් සහ ඉහළින් තියෙන සංකල්ප. ඒක කවුරුවත් වැඩි ලියලා නැති මාතෘකාවල් ඒව ගොඩක්. ඒ වගේ අලුත් පොත් ඒ වගේම මුල් තවත් දැනුම නිර්මාණයක් මම ලෝකෙට දීලා තියෙනවා Frontiers of Contemporary Management කියලා. ඒ පොත ඇත්තටම දැන් ඇමරිකන් චිත්‍රපටි නිෂ්පාදකයන් මාත් සමග කතා කරමින් ඉන්න මේ දවස්වල ඒගොල්ලන්ට ඩොකියුමන්ටරිස් හදන්න ඒ පොත ආශ්‍රිතව. ඒක හරි මම දන්නවා මම අවුරුදු 30ක් තිස්සේ දැඩි කැපවීමෙන් හදපු දැනුමට දැන් මට මිලියනය කෙනෙක් වෙන්න අවශ්‍ය කරන මට ඒ කියන්නේ මම මෙච්චර කල් උනන්දුවක් නොදක්වපු සබ්ජෙක්ට් එකෙන් මට ඒ හරහා ආශ්‍රිත පසුබිම මට ඉබේම සැකසෙමින් පවතිනවා කියලා. මම හිතන්නේ මේ ගොඩක් අපිට ආවේ මෙතනට මේ හොට් ෂීට් එකට ආවේ ප්‍රොඩක්ට් එකකින් එහෙම නැත්නම් සර්විස් එකකින් මිලියනය කියන එක ඇට්‍රැක්ට් කරගත්ත පුද්ගලයන්. නමුත් අද දවසේ අපිත් එක්ක ඉන්නේ දැනුම කියන දේ එලාගෙන ගිහිල්ලා පසුබිම සකස් කරන ගිහිල්ලා එහි අස්වැන්න නෙලන්න යන විද්වත් ආචාර්යවරයෙක්. ඉතින් ඒ තමයි වෙනස. එතකොට දැන් ඔබට දැනෙනවා ඇති දැනුම කියන දෙයට අපි ජීවිතයේ දෙන ඉඩකඩ කොයිතරම් දුරට මුදල් කරන්න පුළුවන්ද අනාගතය කියන එක මම හිතන්නේ ඔබට තහවුරු වෙන්න හොඳම ප්‍රෝග්‍රෑම් එක මම හිතන්නේ අද දවසේ අපි මේ කතා කරන වැඩසටහන. ඔබත් එක්ක කතා කරගෙන යද්දී මේ ධනය සතුට ගැන කතා කරද්දී මේ බොහෝ දෙනෙක් අද හස්බන්ඩ් වයිෆ් එහෙම නැත්නම් කපල් එකක් විදිහට එහෙම නැත්නම් දෙදෙනෙක් විවාහ වෙන්න පෙර සමහර අය එහෙම කිසිදු රිලේෂන්ෂිප් එකක් නැති වුණත් පාර්ට්නර්ස්ලා විදිහට මේ කාන්තාවන් පිරිමි අය එකතු වෙලා බිස්නස් බිල්ඩ් අප් කරපුවා අපි මේ සමාජයේ දකිනවා. ධනය නිර්මාණය කරද්දී සතුට නිර්මාණය කරගෙන යද්දී යහපත් ජීවිතයක් පවත්වාගෙන යනක කොයිතරම් වැදගත්ද? මම තවත් මාතෘකා දෙකක් මම කතා කරේ නෑ. එතකොට පළවෙනි දේ මම කිව්වා ස්වභාව ධර්මය අගය කරන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි දේ දර්ශනාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. දර්ශනාත්මකව හිතලා අපිට අලුත් සංකල්ප ඔස්සේ ලොකු දැනුම වටිනාකමක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. වගේ තුන්වෙනි දේ තමයි යහපත් පෞල් සහ සමාජ සබඳතා තියෙන්න ඕනේ. අද කාලේ ඇත්තටම වෘත්තීය ගමන්මකට අත්‍යවශ්‍යම දෙයක් තමයි යහපත් සමාජ සබඳතා. හරි පෞල් සබඳතා යහපත්ව තියෙන්න ඕනේ. මොකද කොච්චර මුදල් ලිපියවත් වැඩක් නැහැ. මම දන්නේ එහෙම කට්ටිය ඉන්නවා. හරි පසු කාලෙකදී ඒගොල්ලෝ මුදල් ලිපියවත් සෑහෙන්න ඉහළම මට්ටමින් නුවත් පහු කාලෙකදී විවාහ දෙදරලා ගිහිල්ලා නෝනා වෙන විවාහයක් කරගෙන මහත්තයා විවාහයක් කරගෙන ඒ විදිහට තමයි ඉන්නේ. ඒ විවාහවලත් ඒගොල්ලන්ට දරුවන් ඉන්නවා. නුවත් මම දැකලා තියෙනවා ඒගොල්ලන්ගේ හරි මුල් අවදියේදී දරු මල්ලොත් එක්ක කොච්චර සන්තෝෂෙන් හිටියද කියන එක. මම හැමතිස්සෙම ඒ වගේ ප්‍රශ්න දිහා බලන්නේ දරුවන්ගේ පැත්තෙන්. දැන් ඒ වගේ කඩාකප්පල් වෙච්ච විවාහයක හරි අර දරුවෝ ඊට පස්සේ අම්මත් වෙන විවාහයක් කරගෙන තාත්තත් වෙන විවාහයක් කරන. ඒගොල්ලෝ අම්මලා ගෙදර යනවා කියලා යන්නද තාත්තලා ගෙදර යනවා කියලා යන්නද? ඒක නිසා විවාහ ජීවිතේ ඉතාමත් ප්‍රශ්න අනන්තයි. දරුවෝ ඉන්නවා දරුවෝ හිටියත් ප්‍රශ්න තියෙනවා දරුවෝ නැතුවත් ප්‍රශ්න තියෙනවා. හරි එතකොට නමුත් අත්‍යවශ්‍යම දේ තමයි අපි හැමතිස්සෙම විවාහ ජීවිතය ආශ්‍රිතව තීරණ ගන්නකොට හරි මිනිස් සමාජලාට මේක ඉවරයක් කරනවා මට මේක තවදුරටත් ගෙනියන්න බෑ කියලා හිතුවට
අපි ඊට පස්සේ අපිට මූදුවරට ගිහිල්ලා මේක ගැන දැන් මොකක්ද ඊළඟ පියවර කියන එක කල්පනා කරගෙන අපි දකිනවා මෝටර් සයිකල් එක අම්මෙකුයි තාත්තෙකුයි කියලා පොඩි ළමෙක් දෙන්නෙකුත් අරගෙන ඇවිල්ලා වෙරළේ සෙල්ලම් කරනවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට හිතනවා නෑ ඔය ගෙදර යනවා කියලා. අන්න ඒක තමයි හොඳම විසඳුම. ඒ කියන්නේ ආවේගශීලී දීර්ණ ගන්න එපා කවදාකවත් විවාහ ජීවිත ආශ්‍රිතව මේ මොකද ඒක හැමතිස්සෙම දරුවන්ගේ පැත්තෙන් බලන්න අපි පුරුදු වුණොත් එහෙම අපිට හුඟක් ප්‍රශ්න අපිට ඉවසාගෙන අපිට ඉන්න පුළුවන් කොයිතරම් කර්කශක ප්‍රශ්න වුණත්. ඒක එක පැත්තක් මම දෙන අවවාදයක් ඒක විවාහ ජීවිත ආශ්‍රිතව පුළුවන් තරම් විවාහ ජීවිතය කොච්චර ගැටුම් මැද්දේ වුණත් පවත්වාගෙන යන්න ඕනම කෙනෙක් උත්සාහ කරන්න ඕනේ. ඒකත් අන්තිමේදී වයසට ගියාම තමුන්ට තේරෙනවා ආයිත් අපි මොන වගේ බොළඳ දේවල් වලටද අපි මේ මෙච්චර ගැටුම් ඇති කරගෙන ඒ කාලේ හිටියේ කියන එක. ඒක තවත් පැතිකඩක් මට පෙන්වන්න ඕනේ. මේ විවාහ ජීවිතයක් කියන එක අත්‍යවශ්‍ය වැදගත් දෙයක්. සතුටින් ඉන්න නම් දරුමල්ලු ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට යමක් උපයලා අපි කෝටි ගණන් උපයලා හරි දරුමල්ලන්ට දෙන එක දීලා යන එක තමයි මේ අනිත් දේ කරන්න ඕනේ. ඔතනදී තවත් දෙයක් තියෙනවා කියන්න දරුමල්ලන්ට එක විශේෂයෙන්ම අලුත් පරම්පරාවට මහා ධනස්කන්ධ උරුම වෙන අය ඉන්නවා. සාමාන්‍යයෙන් සුළු ප්‍රතිශතයක් ඒක තවදුරටත් වැඩි දියුණු කරගෙන සීයලා මහන්සි වෙලා හදපු ව්‍යාපාර අද ඊටාම ඉහළින් පවත්වාගෙන යන නමුත් තවත් පරම්පරාවක් ඉන්නවා ඒ තමුන්ට උරුම වෙච්ච ව්‍යාපාරය නන්නත්තර වෙනකම්ම නැත්තට නැති කරනවා අර ඒගොල්ලන්ගේ අනවශ්‍ය වියදම් ජීවන රටාවල් වලට ගිහිල්ලා ඉවරලා. ඔගේ ලස්සන කතාවක් තියෙනවා බිල් ගේට්ස් දවසක් ගියාලු මම හදපු කතාවක් වෙන්න ඇති හෝටල් එකට ගිහිල්ලා ඉවරලා ඩොලර් 10ක ටිප් එකක් දුන්නාලු. ඒ පාර වේට මවිතයටපත් වුණා මේ මිනිස්සයා කෝටිපතියෙක් වෙලා ඉවර වෙලා මට ටිප් එක දුන්නේ ඩොලර් 10යි මේ මනුස්සයාගේ පුතා මේ රෙස්ටොරන්ට් එකට ආපුලාට මට කෙලින්ම ඩොලර් 500ක නෝට් එකක් දීලා යන්නේ කියලා. ඒ පාර එයා ඇහුවලු සර් ඒ එහෙම කරන්නේ කියලා. මගේ පුතා බිල් ගේට්ස්ගේ පුතා. ඒකයි එයා ඩොලර් 500ක් දෙන්නේ මම දර කපන්නෙක්ගේ පුතෙක්. ඒක නිසා මට මම දෙන්නේ ඩොලර් 10යි කිව්වලු. ඒ වගේ අර තමුන්ට උරුම වෙන දෙයක් හරි ඒක පිනට උරුම වෙනවා හරි ඒක පරිස්සම් කරගන්න තරුණ පරම්පරාව දැනගන්න ඕනේ විශේෂයෙන්ම ධනවත් පවුල් වලින් ධනය උරුම හැටියට ලබන අය. ඒක විනාශ කරන්න නරකයි කවදාකවත් ඒක තවත් වැඩි දියුණු කළා තමුන්ගේ ඊළඟ පරම්පරාවට තියලා යන්න ඕනේ. ඒ අතරවාදී ලැබෙන ධනය ඒක ධනයෙන් කොටසක් මම කිව්වා මුදල් වලින් අවශ්‍ය කියලා ඒක වින්දනයකට ලැබවට කවන්නේ තමුන්ට අවශ්‍ය විදිහට. ඉතාමත් හරවත් කතා භාගයේ යෙදුනේ අපි ධනය සම්බන්ධයෙන් පෞල් ජීවිතය අපි හිතුවේ නැති වුණාට අපේ පවුල තුල අපේ සම්බන්ධතා තුල සමාජ සම්බන්ධතා තුල ධනය රැක ගැනීමටත් සතුට පවත්වාගෙන යාමටත් මම හිතන්නේ ඔය කියන විදිහේ විනයක් අපි තුල පැවතීම ඉතාමත් වැදගත් කියන එකයි ආචාර්යතුමා පැහැදිලි කළේ. තවත් දෙයක් මම කියන්න ඕනේ ධනය ඉපයීම වගකීමෙන් කරන්න. සමාජයට වග කියන පුරවැසියන් හැටියට කරන්න. තවත් කෙනෙක් මහන්සියෙන් උපයාපු දෙයක් හරි රවටලා හරි එහෙම නැත්නම් වංචාවක් හරි කොල්ලා කාලා හරි කවදාකවත් ධනෙ උපයන්න දෙපයි කවදාකවත් yaadෙන්නෙත් නැහැ. හරි තමුන් ධනෙ උපයන්න ඕනේ බොහොම ධර්මිකව. ඒ කියන්නේ ඇත්තටම සාර ධර්ම පද්ධතීන්ට අනුකූලව හරි කවදාකවත් තව කෙනෙකුට වංචා කරලා විතරක් ධනය වංචා කරලා නැත්නම් සමාජ අපරාධ කරලා. සමාජ අපරාධ කරන එක තමයි පහසුවෙන්ම ධනෙ උපයන්න පුළුවන්කම. ඒ කියන්නේ මත් කුඩු ගෙන්නනේ වගේ දේවල්. කවදාකවත් ඒ වගේ මාර්ග ගැන හිතන්න එපා. මොකද ඒ වගකීමෙන් තොරව ධනෙ උපයලා හරි ජීවිත කාලයක් හිරකාරයෙක් වෙලා ඉන්නවට වැඩිය හරි ඊට වඩා ධනයක් නැතුව එළි ඉන්න එක සැපක්. ඇත්තටම ඒකට උදාහරණයක් මට දෙන්න පුළුවන්. ලෝකේ ඉන්න ලොකුම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවව මෙක්සිකෝවේදී අත්අඩංගුවට ගත්තා. පැබ්ලොස් එස්කොබා නෑ ඊට වඩා මේ ඊට පස්සේ කර මට යාගේ නම මතක නෑ එස්කොබා කොලම්බියන්නේ. ඔව් මේක එස්කොබා නෙමෙයි මේ මෙක්සිකෝවලදී ගත්තේ. මුළු ලෝකෙම ඉන්න ප්‍රධාන ඊට පස්සේ කොහොම හරි එයාගේ මුදල් නෝට්ටු වලින් ඩොලර් 100 වෙන් ගහලා තිබුණ ටික ගණින්න ගියා මාස ගාන. තනක් කුසට මුදල් කාමරයක අඩුක් කරලා තියුණා. අන්තිමේදී හිර දඬුවම් නියමුණා. ඒකෙනුත් අල්ලස් දීලා පැනලා ගියා. දෙවෙනි සැරේට අල්ලන් ආවා කුදලාගෙන ඇවිල්ලා අඩි 3ක කොන්ක්‍රීට් තට්ටුවක් තියෙන වෙනම හිර මැදිරියක තමයි හරන්නත් බැරි දාලා ඉන්නේ. ජීවිත කාලෙත් එහා පැත්තට මරණ දඬුවම් නියම වෙලා. දැන් මේ මනුස්සයා මොකද්ද අන්තිමේදී විඳින්නේ සැපක්ද? හරි නිකන් බල්ලෙක් වගේ කූඩුවකට වෙලා ලගින්න තමයි උනේ. අර ධනෙන් ඇති වැඩක් තියෙන දෙක ආණ්ඩුවට ගියා. අන්තිමේදී අනිත් පැත්තෙන් ගත්තොත් තව මිනිහෙක් හිටියා තමුන් ගාව තියුච්ච ඩොලර් 15ක් එන්ලොප් එක දාලා ටෙලිෆෝන් එක තියලා මට වඩා වැඩක්වත් මිනිහෙක් මේක ගන්නෑ කියලා ගල් ගුහාවක පදිංචියට ගිය මිනිස්සෙක්. ඒ මිනිහට ගරු කළා ඒ වටේ ඉන්න මිනිස්සු පොඩ්ඩක් කෑම ටිකක් දෙන්න. ඒ මිනිහා ගල් ගුහාවටලා ජීවත් වෙන බොහොම සතුටින් සැහැල්ලුවෙන්. ඒක තමයි අනිත් දේ. කියන්නේ මුදල් තිබුණ පළියට
හරි අපිට මුදල් ධනක් කුසට තිබුණ අර මනුස්සයත් අන්තිමේදී ඉන්නේ හිර කූඩුවක. ඉතින් අපි ওই දේම දකිනවා අපේ රටේ යථාර්ථයක් හැටියට. ඉස්සර ඊටාම ඉහළින් වැජඹිච්ච ප්‍රභූවරු අද අර සුදු පාට ජම්පර් එක ඇඳගෙන හිරගෙවල් වලින් එක දවසක් හරි හිරගේකට යන වැඩක් කරොත් එක දවසක් හරි මාංචු කුට්ටමක් වැටෙන වැඩක් කරොත් හරි ඒ මනුස්සයාගේ ජීවිතේ වැඩක් නැහැ. ඉතින් මම ওই බන්ධනාගාර පුහුණුව නිලධාරීන් ගොඩාක් මම පුහුණු කරලා තියෙනවා. මම අහනවා ඔය සමහර ප්‍රභූවරු අපි දකිනවා අත් දෙක උස්සගෙන එනවා. හිරේට පෙන්නගෙන සර් වැඩක් නැහැ සර්. අපේ අර නිල් පාට බස් එකෙන් බස්සලා ඇතුළට අරගෙන දඩාංගාලා දොර වහනකොට අපේ අර මහගේට්ටුව අපි දකින ඒගොල්ලන්ගේ මූණු කඩා වැටෙන හැටි. ඕක තමයි ඒ කියන්නේ ධනේ පීම බොහොම වගකීමෙන් කළ යුතු දෙයක්. අතට මාංචු කුට්ටමක් වැටෙන විදිහට නම් කවදාකවත් හරි අනික් මිනිස්සු රවටලා හරි අනික් මිනිස්සුන්ගේ මුදල් වංචා කරලා හරි ඒ වගේ වැඩක් නම් කවදාකවත් කරන්න එපා. එක දවසක් හිරගෙදර ඉන්නවයි කියන එක අපායේ මාසයක් හිටියා හා සමානයි. ඉතින් මං හිතන්නේ ඉතාමත් වැදගත් මතක් කිරීමක්. අපි ධනය ගැන කතා කරන වැඩසටහනක්, අපි සතුට ගැන කතා කරන වැඩසටහනක්. නමුත් වෙනස් අදහසක් අද දවසේ එකතු කරා ආචාර්යතුමා. මොකක්ද? ධනය කියන දේ අපිට උපයන්න පුළුවන්, බොහෝ ක්‍රම තියෙන්න පුළුවන්, පහසු ක්‍රම තියෙන්න පුළුවන්. ඊසි මනි කියන එක අපිට මම හිතන්නේ ලොන්ග් ටර්ම් විතර පස්සේ ජීවිතේ බොහෝ දුකක් ගෙනත් දෙන දෙයක්. ඒ නිසා ඊසි මනි අපි හිතන්න ඕන මේ අපේ තියෙන දැනුමට, අපේ තියෙන කුසලතාවලට අවස්ථාව දෙමින් අපි නිර්මාණය කිරීමට මේ සමාජයට වගකීමක් අපිට තියෙනවා, වගවීමක් අපිට තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ ඔහු මතක් කරේ. ඒ මතක් කිරීමත් එක්කම මම කැමති යන්නට මේ ඔබ නිතර සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීම මේ මාත් එක්කත් බොහෝ කතා කරන මාතෘකාවක්. සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම අපිට ධනවත් වීම සහ මේ සතුට මේන්ටේන් කිරීමට ඉතාමත් වැදගත් දෙයක්. ඔබතුමාට ඒ සම්බන්ධ අදහසක් එකතු කරන්න. ඒක මහාචාර්යතුමා කියපු කරුණු දෙකක් කතා කරා. පළවෙනි එක තමයි ස්වභාව ධර්මයගේ කරන්න පුළුවන්, දෙවෙනි දේ දර්ශනාත්මක හිතන්න පුළුවන් කියන යහපත් පෞල් සහ සමාජ සම්බන්ධතා තියෙන්න ඕනේ. එතනදී සමාජ සම්බන්ධතා ගැන පුංචි අවවාද දෙකක් මට දෙන්න පුළුවන්. අනික් මිනිස්සු අපි ඇගීමට ලක් කරන්නේ අපි සමීපව ඇසුරු කරන පුද්ගලයන් ආශ්‍රිතව. ඒක නිසා අපි සමාජයට පේන ආශ්‍රය කරන්න කාවද කියන එක ඊ타මත්ම සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක්. ඒ වගේම තමයි අපිට ඉන්නවා යාළුවෝ කටි දෙකක්. අලුත් මිතුරෝයි පරණ මිතුරෝයි. පරණ මිතුරන්ව හරියට නිධානයක් වගේ ආරක්ෂා කරගන්න. ඒගොල්ලෝ අපිත් එක්ක මිතුරුකම් පැවැත්වුවේ අපි කවුරුවත් නොවන කාලෙදී. අපිට යමක් නැති කාලේ. අපිට යමක් නැති කාලේ. අලුත් මිතුරෝ එන්නේ අපේ සාර්ථකත්වයෙන් ධනෙන් ප්‍රයෝජන ගන්න. ඒක දකින්න කාලේ. ඒක දකින්න කාලෙදී. ඒකින්ද පරණ යාළුවන්ව පුළුවන් තරම් පෞරාණික වස්තු වගේ ආරක්ෂා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. අන්තිම දේ තමයි කිව්වේ මහාචාර්යතුමා ශාරීරික සෞඛ්‍යය තියෙන්න ඕනේ. මම එක දෙයක් කියන්නම්. අපි පළවෙනිම දේ තමයි පිරිමියට වට මේ කියන්න ඕනේ දරුවෝ සමාජගත වෙනකන් දරුවෝ වෙනුවෙන් අපි ජීවත් වෙන්න ඕනේ. මම දැඩි ලෙස දුම්පානයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් අවුරුදු 13 ඉඳන් අවුරුදු 27ක් විතර වෙනකන්. මගේ දුවගේ පළවෙනි උපන්දිනය ආවා 82 ඔක්තෝබර් මාසේ. මම එදා උදේ කල්පනා කරා මගේ දරුවට දෙන තෑග්ග මොකක්ද කියලා. මම හිතාගත්තා මගේ මේ නරක පුරුද්ද මේ දරුවා වෙනුවෙන් අතාරිනවා කියලා. ආචාර්යතුමාට අවුරුදු 27යි. 27යි මට. හරි. මම මේ නරක පුරුද්ද මම අතෑරියා. ඒක තමයි මම දුවට දීපු තෑග්ග. නමුත් මාත් එක්කම දුම් බොන්න පුරුදු වෙච්ච යාළුවෝ දෙන්නෙක් හිටියා. පාසල් මිතුරන්. හරි. ඒ දෙන්නම ජීවිත කාලයක් පුරා දුම් බිව්වා. ඒ කෙනෙක්වත් අවුරුදු 45 49 පැන්නේ නැහැ. 50ට අඩුවෙන් මිය ගියේ. නමුත් මම දැක්කා ඒගොල්ලෝ නැති වුණාට පස්සේ ඒගොල්ලන්ගේ දරුවන්ව ඇතිදැඩි කරගන්න ඒගොල්ලන්ගේ භාර්යාවන් ගත්ත අනුපමේ උත්සාහය. ඒක නිසා මම හැමතිස්සෙම කියන්නේ තමුන්ගේ නරක පුරුදු තියෙනවා නම් පාලනය කරගන්න. මොකද කොච්චර අපිට ධනය මුදල් තිබුණත් ඇති වැඩක් නැහැ අපිට ඒකෙන් වින්දනයක් ලබන්න බැරි නම් ඒක ප්‍රයෝජනෙට ගන්න බැරි නම් බුද්ධිමත් ඒක කරන්න ඕනේ. යහපත් ශරීර සෞඛ්‍ය පවත්වා ගන්න ව්‍යායාම කරන ඒ හැම දෙයක්ම ඊටාම ධනවත් ව්‍යාපාරිකයෙක් වුණත් අපි ඒක කරන්න ඕනේ. අපි දැක්ක අන්තිමේදී අර ස්ටීව් ජොබ්ස් මේගේ විදිහට ස්ටීව් ජොබ්ස් කියලා තියුනේ මම මේ බිලියන් ගණන් ධනෙන් මොකද්ද මට ඇති වැඩේ, මට තව ජීවත් වෙන්න තියෙන්නේ බොහොම දවස් ගානයි, මට මොකද්ද මම ලබන සතුටේ. ඒ හැම දෙයක්ම සමබරව පවත්වාගෙන යන එක තමයි ඉතාමත්ම වැදගත්. ඔබට ඔය ආශ්‍රිතව කතා කරද්දී මට තවත් යමක් ඔබෙන් අදහසක් ගන්නට අවශ්‍යයි.
දැන් ඔබ බුද්ධ්‍යංශයේ සේවය කරා ඔබ බොහෝ සෙබළුන්ට කතා කරලා තියෙනවා මං හිතන්නේ. ඒ වගේම ඊට උඩ රෑන්ක්ස් වලින් අයට කතා කරලා තියෙනවා, උගන්වලා තියෙනවා. ඔය සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම ගත්තොත් ඔවුන් හා සසඳලා ඔබට යම්කිසි උදාහරණ ඇති අපිට. හමුදා ජීවිතයේ අනිවාර්ය කොටසක් දෛනිකව ව්‍යායාම කිරීම. ඒ වගේම නමුත් ඒ ආශ්‍රිත සාමාන්‍යයෙන් මත්පැන් භාවිතයත් හුඟක් වෙලාට ඒගොල්ලන්ගේ ටිකක් වැඩි. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන්න ගෙවල් වලින් පිට සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය සාමාන්‍යයෙන් හමුදා නිලධාරීන්ගේ වුණත් ඒක මොකද ඒගොල්ලන්ට මෙස් එකක් තියෙනවා. ඒ වගේ මෙස් වල ඒවා අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් අඩු මිලවට. මොකද හැම දෙයක්ම ජීවිතේ පාලනයක් ඇතුව කරන එක තමයි අවශ්‍ය දේ. කෙනෙක් මත්පැන් බොන එකේ කිසිම නරකක් මම දකින්නේ නැහැ. හරි. නමුත් ඒක උවමනාවට වඩා කරන්න ගිහිල්ලා එතනින් රෝගී තත්ත්වයට පත් වුණොත් තමුන් දන්න නිලයෙන්වත් තමුන් හම්බ කරන දෙයින්වත් මොනම දෙයක්වත් වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ මුදල් වලටත් කරන්න පුළුවන් දේවල් බොහොමයි කරන්න බැරි දේවල් බොහොමයි. මුදල් වලට කරන්න පුළුවන් දේවල් තමයි ඊටාම සුඛෝපභෝගී වාහනයක් මිලයට ගත්ත හැකි. මාලිගාවක් වගේ ගයක් අපිට හැදුව හැකි. ඊළඟට එහෙම නැත්නම් ලෝකේ වටා සවාරි ගිහින් ඉවරලා අපිට මුදල් වියදම් කරලා සැප විඳ හැකි. මුදල් වලට කරලන්න බැරි දේවල් මොනවද? අපිට නාස්ති කරපු කාලය ආපහු මිලයට ගන්න බෑ. පොත්පත් මිලයට ගත්ත ඔරලෝසුවක් ගත්ත හැකි අපිට රත්තරන් වලින් හදපු කාලය මිලයට ගන්න බෑ නාස්ති කරපු. පොත්පත් මිලයට ගන්න පුළුවන් ඇතුලේ තියෙන දැනුම මිලයට ගන්න බෑ. ඒ වගේම අපිට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපිට පුළුවන් ලෝකේ තියෙන හොඳම බෙහෙත් වර්ග දීලා හොඳ සම්බන්ධතා පවුල. ඒ බෙහෙත් අරගෙන අපිට පුළුවන් අපේ ජීවිතේ පවත්වාගෙන යන්න. නමුත් පිරිහි සෞඛ්‍ය තත්ත්වය අපිට මිලයට ගන්න බෑ. මිනිස්සුන්ට පුළුවන් ආස්වාදයේ මිලයට ගත්ත හැකි. ආදරේ කවදාකවත් මිලයට ගන්න බෑ. ඒ දේවල් ගැන තම අපි අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේම මම දැක්කා ඊටාත්ම විද්වත් කියමනක් තැනක තියෙනවා නියම පිරිමි කවදාකවත් ආස්වාදයේ මුදලට ගන්නේ නැහැ කියලා. ඒක ඉතාමත්ම සැලකිලිමත් විය යුතු දෙයක්. මම හිතන්නේ මේ මට ප්‍රශ්න අහන්න හිතෙන්නේ නැහැ. මට තවදුරටත් ඔබතුමාට කතා කරන්න ඉඩ දෙන්නට හිතෙනවා. ඒ තරමට මම හිතන්නේ අත්දැකීම් බහුලයි. එතුමාගේ ඒ තියෙන පරිපූර්ණ දැනුම සහ ඒ පරිශීලනය කරපු බොහෝ දේ, ඒ වගේම ඇසුර ඔහු හා සමකාලීනව ඇසුරු කරපු තවත් විද්වතුන් මම හිතන්නේ හැමදේම ඔහුගේ මේ දැනුමට බලපාලා තියෙනවා. අද දවසේ ඔබ හා මම වාසනාවන්තයි ඒ දැනුම මේ ලෙස උකහා ගන්නට. මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ධනය ගැන කතා කරද්දී මම අමතර ප්‍රශ්නයක් ඔබට යොමු කරනවා. ඔබ කතා කර ධනය ගැන පරිපූර්ණ දැනුමක් මහාචාර්යතුමා ඔබත් එක්ක සංවාදයේ යෙදුණු. සැබෑ ධනය ලෙස ඔබට හැඟෙන දේ කුමක්ද? හිතේ සතුට කියන එක. හරි. මම තියෙන වටිනාම චිත්‍රය මට ඒක පෙන්වන්න විදිහක් නෑ. රුසියන් චිත්‍ර ශිල්පියෙක් ඇඳලා තිබුණ චිත්‍රයක් මගේ තිබිච්ච සංක්ෂිප්තය විස්තර කරන්නම්. ගොවි ගෙදර අම්මයි තාත්තයි දරුවෝ 6 දෙනයි. ගෙදර තියෙන එකම පෙරෝණය පරවාගෙන සුව නින්දක ඉන්නවා ඊටාම සිනාමුසු මුහුණින්. වහලේ තෙමෙනවා වහිනවා එළියේ. තාත්තා කුඩේකුත් තියලාගෙන නිදා ගන්න ගිහිල්ලා තියෙන්නේ. බල්ලයි පූසයි දෙන්නත් අර ළමයි ගොඩේ නැගගෙන ජීවත් වෙනවා. ඒකේ යටින් තිබිච්ච ඕදන් වැකිය මගේ සිතේ කාවදිච්ච ඕදනක්. සතුටින් ඉන්න මිනිස්සු කියන්නේ ප්‍රශ්න නැති මිනිස්සුන්ට නෙමෙයි. ඕනම කෙනෙකුට ඊටාම ධනවත් පුද්ගලයෙකුට ඒගොල්ලන්ට ආවෙනික ප්‍රශ්න තියෙනවා. පාරේ බුදිය ගන්න හිඟන්නටත් එයාට ආවෙනික ප්‍රශ්න තියෙනවා. සතුටින් ඉන්න මිනිස්සු කියන්නේ ප්‍රශ්න නැති මිනිස්සුන්ට නෙමෙයි. තියෙන ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගත්ත මිනිස්සුන්ට. දැන් මේ සියල්ල කතා බහේදී අපේ ආචාර්ය අජිත් කොළොන්නේ මහතාට මේ ප්‍රභූ පැලැන්තිය නිරන්තරයෙන් නිතින්ම මුණ ගැහුණ කාලවකවානුවක් තියෙනවා. සමහර අයට උපදෙස් දුන්න කාලවකවානුවක් තියෙනවා. ඒ සියල්ල දෙස බලද්දී මට දැනගන්නට හිතුණ දෙයක් තමයි මට තියෙන කෘතුහලයක්. මේ ධනෙ සහ සතුට කියන දේ ඔවුන් හා සසඳනකොට බොහෝ දෙනෙක් හිතන මේ ප්‍රභූ පැලැන්තියේ ඉන්න බොහෝ දෙනෙකුට ධනෙ සතුට කියන දේ නිතින්ම හිමි. අපිට තමයි එහෙම නැත්තේ. මේ සාමාන්‍ය ජනතාව එහෙම හිතනවා. ඔබට මේ සම්බන්ධයෙන් අදහසක් ඇති එකතු කරන්නට. මම ඇත්තටම සමාජයේ ඉහළම මට්ටමත් පහළම මට්ටමත් දෙගොල්ලොම එක්ක ගැවසෙන කෙනෙක්. එක පැත්තකින් මම සාමාන්‍යයෙන් ඉහළම සමාජයේ කොක්ටේල් සර්කිට්ස් වල ඒ වගේ තැන්වල මම ඉන්නවා. අනිත් පැත්තෙන් මම අර වගේ ඒ කියන්නේ දික්කැල්ල කන්දේ තියෙන පුංචි ගෙදරට ගිහිල්ලා ඉවරලා ගමේ මිනිස්සුත් එක්කත් ඒහා සමානව
මේ සතුටින් ඉන්නවා. හරි ඒගොල්ලොත් එක්ක ඒක මට සමාජයේ ඕනම ස්තරයක කෙනෙක්ව ඒගොල්ලොත් එක්ක මේ සබඳකම් ඇති කරගන්න පුළුවන් කෙනෙක්. නමුත් ඒකෙදි මම දකින දෙයක් තමයි මිනිස්සුන්ගේ මානසිකත්වයත් සමාජ ආර්ථික පසුබිමත් අතර කිසිම සහසම්බන්ධතාවයක් නැහැ. ඇත්තෙම මම දකින පහත්ම මානසිකත්වයේ තියෙන්නේ දේශපාලනයේ නිරත වෙන අයට. ඒගොල්ලන්ගේ සාරධර්ම පද්ධතිය ඉතාමත්ම පිරිහිච්ච සාරධර්ම පද්ධතියක් තමයි හුඟක් අයට තියෙන. ඒගොල්ලන්ට පුළුවන් කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්න පුළුවන්, ද්වේෂ සහගතව කෙනෙක්ව උදහසට පත් කරන්න පුළුවන්. එතකොට බොරු කියන්න පුළුවන්. ඒ කියන බොරුවත් මං කිව්වේ නැහැ කියන්න පුළුවන්. ඇත්තෙන් මම දකින්නේ පහළම මානසිකත්වයේ තියෙන දේශපාලනඥයන්ට. ඒගොල්ලෝ නමුත් සාමාන්‍යයෙන් රටේ මිනිස්සු දකින්නේ ප්‍රභූවරු හැටියට. නමුත් ඒ අතරෙත් ඉන්නවා ඊටාම ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙච්ච, ඒ කියන්නේ අර අපි කියන අයිකන්ස් නැත්නම් රෝල් මොඩල්ස් කියලා මිස්ටර් ලක්ෂ්මන් කදිරගාම, එතකොට හිටපු මිස්ටර් යූ.බී. වන්නිනායක, ඒ වගේම මිස්ටර් කරු ජයසූරියලා වගේ ඒ වගේම ඊටාමත්ම ඒ කියන්නේ පරිණත පුද්ගලයන් ඒ අතර ඉන්නවා. නමුත් හුඟක් අය කරන්නේ අනිත් අයත් එක්ක ඒගොල්ලන්ගේ පැවැත්ම උදෙසා කරන්න පුළුවන් ඕනම දෙයක් කළා පැවැත්ම තහවුරු කරගන්න එක තමයි. ඉතින් මම ඇත්තටම ඊට වඩා එහාට ඒගොල්ලෝ ගැන කතා කරන්නේ මම දකින මම ඇසුරු කරලා තියෙන අයගෙන් බහුතරයක් පහත් මානසිකත්වයේ ඉන්න මිනිස්සු හැටියට මම දකින්නේ ඒගොල්ලන්ව. ඊට පස්සේ ඊට අමතරව ඒ අතර වාරේ ඉන්නවා ඊටමත් මහත්මා ගතිවල තියෙන ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ තමුන්ගේ වචනෙට ගරු කරන එහෙම කට්ටියත් ඉන්නවා. ඒගොල්ලොත් මට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඊට ඉහළ මට්ටමේ මිනිස්සු කතා කරන්නේ ඕපාදූප. ඒගොල්ලෝ ඒ කියන්නේ කිසිම හරවත් නොවන දේවල් වලට ගොඩාක් කාලය ගත කරනවා. හරි. ඊට අමතරව ඊට ඉහළ මට්ටමේ අය කතා කරන සිදුවීම් ගැන. සිදුවීම් ගැන කතා කරන ක්‍රිකට් මැච්, එතකොට ටෙලි නාට්‍ය වල සිදුවීම්, ඒවා අපි කතා කරන එක ඒක කතා කරන එක අපි ඒක විතරක් නෙමෙයි ඊට වඩා ඒක සීමා කරන්න ඕනේ. අර පුද්ගලයන් විවේචනය කිරීමත් ඒ වගේම ඕපාදූප කතා කිරීමෙනුත් අපි ඒක වළකින්න පරිමට්ටමෙන් උත්සාහ ගන්න ඕනේ. අපේ මානසිකත්වය වර්ධනය කරගන්න එහෙමයි. අපි වෘත්තීය වශයෙන් සාර්ථකත්වයට යනකොට හරි ව්‍යාපාරික ව්‍යවසායකත්වයෙන් සාර්ථකත්වයට යන හරි ඊට ආශ්‍රිතව අපේ මානසිකත්වයත් ඒ ආශ්‍රිතව අනුවර්තනය කරගන්න ඕනේ. ඊට ඉහළ මට්ටමේ කතා කරන්නේ අදහස් උදහස් සුවමාරු කරගන්න. අපි දෙන්න මොකද මෙතන ඉඳන් කරන්නේ? අදහස් උදහස් සුවමාරු කරගන්න එක. ඒවා ඒක හැමතිස්සෙම මේ දේ කරන්න ඕනෙත් නැහැ. නමුත් මං කිව්ව එක අර පහළ මට්ටම් දෙක උපරිමෙන් වැළකීලා සිදුවීම් ගැන කතා කරන එක සීමා කළා අදහස් සුවමාරු කරගන්න පුරුදු වෙලා. නමුත් ඊට ඉහළ මට්ටම තමයි නිහඬව ක්‍රියාත්මක වෙන එක. විය යුතු දේ කරන්න ඕනේ අපි නිහඬව ක්‍රියාත්මක වෙලා. ඒක තමයි මම දෙන උපදේශය. මානසිකත්වය අපි අපේ ආර්ථික ප්‍රගතියත් එක්ක අනිවාර්යයෙන්ම අපි ඒක මේ අනුවර්තනය කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක ඉතාමත් වැදගත් පණිවිඩයක්. අපේ ඇතැම් අපි හිතාගෙන මතු පිටින් පෙනෙන දෙයට වඩා ගැඹුරින් ඒ දෙස බුද්ධිමත්ව අපි සොයා බැලුවොත් එහි තියෙන යථාර්ථය පවතින දෙයට වඩා වෙනස්. ආචාර්ය අජිත් කොළොන්නේ මහතා කියන්නේ මේ ජාත්‍යන්තර වශයෙන්ුත් ලංකාවෙත් කාලාන්තරයක් පුරාවටම බොහෝ ආයතනවල විද්වත් දේශන පවත්වූ ආචාර්යවරයෙක්. ඉතින් එතුමා අනිවාර්යෙන්ම මේ බොහෝ ස්වභාව දහම ඒ වගේම ගුණාත්මක භාවය, සදාචාරාත්මක ජීවිතය වගේම තවත් බොහෝ දේවල් සාපේක්ෂතාවාදී මේ වගේ බොහෝ ගැඹුරු කාරණා මම හිතන්නේ අධ්‍යයනය කරපු ඒ දැනුම එළියට සම්ප්‍රේෂණය කරපු චරිතයක්. එතනදී මම හිතන්නේ ඔබගේ වඩාත් ආකර්ශනීය දේශනයක් ඇති ඔබ දහස් ගණනක් කරපු දේශන අතරින් ඒ ගැනත් අපිත් එක්ක කතා කරමුකෝ. ඇත්තටම මම විවිධ මාතෘකා ඔස්සේ මම තියෙනවා විෂයපතය තුළ කතා කරන දේවල්. මම ඇත්තටම විෂයානුබද්ධ දැනුම දෙන්නේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව කියන එක මම පශ්චාත් උපාධි වලට ගන්නවා. ඊට අමතරව හමුදා පාසල් වල මම ඉගෙනුවේ අවදානම් තත්ත්වයන් යටතේ තීරණ ගැනීම කියන එක. ඒ වර MSc courses, එතකොට middle level courses, ඒ වගේ විෂයානුබද්ධ දැනුම දෙන්නේ මම ඒ දෙක හරහා. ඊට අමතරව මම පරේක්ෂණාත්මකව දැනුම දෙන එකක් තමයි ඇත්තටම මේ ව්‍යාකුලත්වය කියන එක. මම ඇත්තටම දෙකක් කියන්නේ මට සිංහලෙන් කතා කරන්න හරි බයයි සමහර ලාවට. මොකද ඒ යටින් වැටෙන කමෙන්ට්ස් වලට මට ව්‍යාකුලත්වය කියන එක මම බැලුවා කළමනාකරණය කොහෙවත් අර්ථ නිරූපණය කරපු දෙයක් නෙමෙයි. පොත්වල නැහැ ඒක. ඒකින්ද මම අවුරුදු 13ක්
ඒ ගැන පර්යේෂණාත්මකමයක් කරලා අර්ථ නිරූපණයක් කරා. ඔකට යටින් මේක සිංහලෙන් මම දවසක් ඔක දේශනයක් කරපු වෙලාවදී කෙනෙක් යටින් දාලා තියෙනවා මේක මොකාට කියන්න බැරිද කියලා. මට අවුරුදු 13ක් ගියද ඒක හරියට නිව්ටන් කිව්වා අයිසැක් නිව්ටන් කිව්වා ඕනම දෙයකට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනක ලෝක මොකාට කියන්න බැරිද? ඒකයි මම සාමාන්‍ය මේක මම ගණන් ගන්නේ නැහැ. නමුත් ඒ වගේ තමයි අපේ ඒගොල්ලන්ට තියෙන අවබෝධය. නමුත් මම ඒ වගේම අර සිංහලෙන් මම 850ක් දේශන කරා දැක්ම සහ සමාජ වගකීම කියලා පාසල් දරුවන්ට යෝන් සේනාංක වලට හුඟක් වෙලාවට භාවිත කරේ ඒ කණ්ඩායම් වලට. ඒ කාලෙදිත් මම කට්ටිය ඇහුවා ඇයි ඔක පොතකට ලියන්නේ නැත්තේ කියලා. මම කිව්වා පොතකට ලියන්නම් මම ඒක නවත්තපු දවසට කියලා. ඒකල මම එක පොතක් ලිව්වා සිංහලෙන්. ඒක පොත දේශන මාලාව අවසන් කරලා. ඒ වගේ ඒ පැත්තෙන් කන්න පුළුවන් මම මේකෙදි උසස් පෙළ ළමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඒ වගේම අනිත් පැත්තෙන් දෙකේ පන්තියේ තුනේ පන්තියේ ළමයින්ටත් මම උගන්ලා තියෙනවා. ඒ මට්ටමෙනුත් මට කතා කරන්න පුළුවන්. ඒ වගේ හමුදා පාසල් ඊටාම ඉහළ මට්ටමින් මට බුද්ධ්‍යංශ වල පුහුණු කිරීම වලදී ඒවා ගැන ගොඩක් මට කතා කරන්න පුළුවන්. නමුත් මගේ ජීවිතේ ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් තවත් මම කරන දෙයක් තමයි එයා ක්‍රෑෂස් වලින් කොහොමද අපිට ඉගෙන ගන්න තියෙන්නේ පාඩම් මොනවද කියලා පයිලට්ස් ඒ කියන්නේ ගුවන් සේවා ආශ්‍රිතව. ඒක අලුතෙන් හදපු දේශනයක්. ඒ වගේ නමුත් මගේ ජීවිතේ වටිනාම දේශනේ මම කරේ මට දවසක් මතකයි. අප්‍රේල් 16 2016 වැලිකඩ බන්ධනාගාරේ මරණ දඬුවම නිමලා ඉන්න රැඳවියන්ට. ඒගොල්ලන්ට මොකද්ද කොහොමද ලොකු අභියෝගයක් වුණා ඒගොල්ලන්ට මොකද ඒ තරම් කර්කශක ජීවිතයක් ඒගොල්ලන්ට තියෙන්නේ. නමුත් අභියෝගයක් වුණා ඒගොල්ලන්ට මොකද කියන්නේ කියලා. මම ඒකට ගත්තේ බොහොම ඉතාම වැදගත් උදාහරණයක්. ඒ උදාහරණය තමයි මම ඒක විදේශිකයෙක් අන්තර්ජාලයට යොමු කරලා තිබිච්ච එක. මම හිතනවා මේ උදාහරණය මුළු ලංකාවටම ලෝකෙටම යා යුතු උදාහරණයක්. ඒ විදේශිකයා දාලා තිබුණා එයාගේ විවාහ සංවත්සරයේ දවසේදී එයා ගියාලු එයාගේ නෝනත් එක්ක ඉහළ මට්ටමේ අවන්හලක මේසයක් වෙන් කරගෙන රාත්‍රී භෝජනයකට. ඒ ගිය වෙලාවේදී ඒගොල්ලන්ගේ එහා මේසෙක ඉඳලා තියෙන්නේ ඉහළ සමාජය කියලා පෙනුමෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් කාන්තාව ටිකක් හැබැයි කතා කරගෙන ඉඳලා තියෙන මානසිකත්වය අර ඉහළ සමාජ මානසිකත්වය නෙවෙයි ඕපාදුප කතා කර ඉඳලා තියෙන්නේ කොක් කණ්ඩලලා hina වෙමින්. ඔය අතරවාරදී කැරපොත්තෙක් ආවලු ජනේලෙන් ඇතුළට. ඇවිල්ලා අර කාන්තාවගේ ඇඟේ වැහවලු. මර ලතුවනි දීගෙන කෑ ගහගෙන ඒ කාන්තාව නැගිට්ටලු. නැගිටලා ඊට පස්සේ කැරපොත්තව ගසලා විසි කරාලු. දැන් අමුත්තු ඔක්කොම භෝජනෙට ඇවිල්ලා හිටපු ඒගොල්ලෝ ඔක්කොම කණේක නවත්තලා මේ මේසෙ මොකක්ද උනේ කියලා බලාගෙන ඉන්නවලු. ඒ කැරපොත්ත ගිහිල්ලා තව කාන්තාවගේ ඇඟේ මේ වැහුවා. එයාත් ඒ විදිහටම කෑ ගහගෙන නැගිට්ටා. දැන් කලමනාකාරීත්වයත් එළියට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මොකද්ද මේ මේසෙ වෙන්නේ කියලා ඉවරලා එක එක්කෙනා මාරුවෙන් මාරුවට කෑ ගහගෙන නැගිටිනවා. මොකද පේන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. තුන්වෙනි වතාවට කැරපොත්ත ගිහිල්ලා වැහුවේ පුරවපු වයින් වීදුරු 6ක් අල්ලේ තියාගෙන මේසෙකට අරගෙන යන වේට කෙනෙක් ඇඟිල්ලු. වේට එකතන නැවතිලා බලන් හිටියා මොකද්ද කැරපොත්ත කරන්නේ කියලා. කැරපොත්ත කරන්නේ මොකද්ද කියලා ඉවරලා කැරපොත්ත ඇඟ පුරාම දුවනවා. උට්ට ඇතිතරම් දුවන්න දීලා එක තැනකදී කැරපොත්ත නැවතුණාලු කබායේ. අනික් අතින් අල්ලව ජඩලෙන් එළියට දැම්මලු. ඔච්චරයි. උතන තියෙන මොකද්ද අපිට ඉගෙන ගන්න තියෙන්නේ යම් අනපේක්ෂිත සිදුවීමක් සිදු වුනහම ප්‍රතික්‍රියා දක්වන්න එපා. සිදුවීම වටහාගෙන ප්‍රතිචාර දක්වන්න ඉගෙන ගන්න. මම ඊට පස්සේ බන්ධනාගාර රැඳවියන්ගෙන් ඇහුවා ඕගොල්ලෝ මෙතනට කොටු වුණේ ඔය දේ කරන්න ගිහිල්ලා නේද? යමක් සිදු වුණා ඒකට ප්‍රතික්‍රියා දක්වුවා ප්‍රතිචාර දක්වනවා නම් කවදාකවත් ඔයගොල්ලෝ මෙතනට කොටු වෙන්නේ නැහැ. එතකොට සෑහෙන ප්‍රමාණයක් අඬනවා. ඊට පස්සේ පාපෝච්චාරණය කරන්න ගත්ත එක්කෙනාට එක්කෙනා නවත්ත ගන්න බැරි මට්ටමට මං කරේ මේකයි සර් මං කරේ මේකයි අන්තිමේදී කිව්වා දැන් ඇති කියලා ඉවරලා මන්දන ගහලා ඉවරදී නවත්ත ගත්තා. ඒ හැමෝම එක දෙයක් කිව්වා. හරි. සර්ව කවදාකවත් අහලා හිටියනම් අපි මෙතනට කොටු වෙන්නේ නැහැ කියලා. ඒක තමයි මම ලබපු ලොකුම සහතිකය. ඒකයි මම විශ්වාස කරන්නේ සමාජය වෙනස් කරන්න පුළුවන් දඩුවම් කිරීම තුලින් නෙමෙයි දැනුවත් කිරීම තුලින් විතරයි. මම ඒ දේ අහුවට පස්සේ මම තීරණය කරා මගේ ජීවිතේ මම කැප කරන්නේ සම්පූර්ණයෙන්ම සමාජය දැනුවත් කිරීම සඳහා කියලා වෙලා ඉදිරි කාලයේදී. ඉතින් මම හිතන්නේ මම පොඩක් සංවේදී වෙච්ච අවස්ථාවක්. මොකද දැනුම කියන දේ මම හිතන්නේ ඔහු ලංකාවෙන් සුවිශේෂී පාසල් දෙකක ඉගෙනගෙන ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ඒ අධ්‍යාපනය ලබලා ඒ සියල්ල
එක්කම නැවත ලංකාවට ඔහු ගත් දැනුම නැවත නැවතත් උත්පාදනය කරමින් නව දැනුම සොයා ගනිමින් මේ රටේ විය යුතුම දේ මෙන්න මෙයයි කියලා තීරණය කරගත් මොහොතක ඉඳන් මේ රටේ සමාජගත වෙලා තියෙන ඒ වෙනස්කම නැත්තම් සමාජයේ අපි කියන ට්‍රාන්ස්ෆෝම් කරනවා කියලා අපි මිනිසුන්ව ඒ වෙනස්කම් වලට භාජනය කරන්නට ඔහුගේ දැනුම තමයි ආයුධය කරගත්තේ වෙන කිසිවක් නෙමෙයි. බොහෝ දෙනෙක් දඩුවම් දෙමින් එහෙම නැත්තම් වෙනත් බොහෝ දේවල් කරන්නට පෙළඹෙමින් මේ සමාජය වෙනස් කරන්න හදන වෙලාවේ ඔහුගේ දැනුමෙන් ඔහු මං හිතන්නේ මේ සමාජයේ අවශ්‍යම තැනට ඒක සම්ප්‍රේෂණය කරමින් මහා විශාල මෙහෙයක් රටට කරපු විද්වතෙක්. ඉතින් ඒ දැනුම අති විශාලයි. මම ඒකයි කතාව පටන් ගනිද්දිම කිව්වේ අපිට මේ ලංකාවට ආයි අජිත් රෝහණ කොලොන්න කෙනෙක් නැහැ. රිප්ලේස්මන්ට් එකක් නැහැ. ඔබතුමා හැර. ඒ නිසා ඔබතුමාගේ දැනුම මේ විදිහට සම්ප්‍රේෂණය කිරීම අපගේ වගකීම. මම හිතනවා මගේ වගකීමක් ඒක. ඉතින් ඒ නිසා මේ කාලේ මට බොහොමත්ම මදි ඔබතුමාත් එක්ක සංවාදයේ දෙන්නට. ඉතින් මං හිතනවා මට මගේ ජීවිතයේ දෙස නැවත හැරී බලලා අපි මොනවද උපයගත්තේ, අපි මොනවද ඉගෙන ගත්තේ, අපි මොනවද මේ සමාජෙට දෙමින් පවතින්නේ කියන දේ මතක් කර දෙන්න අද ඔබතුමාගේ වැඩසටහන දායක වුණා. ඒකට උපයෝගී වුණා කියලා. ඒ සියල්ලත් එක්කම මේ නැවතත් මම ඔබතුමාව මේ වැඩසටහනට කැඳ වෙනවා. මොකද මේ අද මේ ධනෙ හා සතුට සම්බන්ධයෙන් කතා කරන්න ඔබතුමා ළඟ තියෙන දැනුම මේ විනාඩි 45කට මට සීමා කරන්නට බෑ. ඒකම පෞද්ගලිකව අත්විඳලා තියෙන කෙනෙක් හැටියට මොකද මේ ඔහු ඇසුරු කරන්නට මම කාල වේලාව වෙන් කරනවා. මේ අපි අර දරණියගල මං හිතන්නේ ඉතාමත් ආකර්ශනීය ප්‍රදේශයක්. ඔහු නිරන්තරයෙන්ම කැමති එහි කාලය ගත කරන්නට. මොකද සෝබාදහම නිතරම ආදරය කරන කෙනෙක්. ඔහු මට මුලින්ම හමු වෙච්ච දවසේ මට යම්කිසි අවවාදයක් දුන්නා. මට ඒක මේ වෙලාවේ කියන්නට අවශ්‍යයි. ඒ තමයි මම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නේ. එතකොට දැන් මම පෞද්ගලික ආයතනික වෘත්තියක යෙදෙන ගමන් ඉන්නේ. නමුත් ඒ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන කාලේ මේ මම හැමතිස්සෙම ආසයි පින්තූර ගන්න. ඉතින් ඒක එහෙම නේ අපි බොහෝ දෙනෙක් පින්තූර ගන්නට ආසයිනේ. ඔහු මට කිව්වා ඔබ යන තැන ඔබ පින්තූරයක් අරගන්න. එහෙම නැත්නම් ඔබගේ මනසේ රඳව ගන්න. හැබැයි එතනින් ගස් ගලවගෙන එන්න ගල් කැට අරගෙන එන්න මතක සැමරුම් තියාගන්න දේවල් ඒ පරිසරයෙන් අපේ ගෙදරට අරන් එන්න එපා කියන අවවාදය මට දුන්නා. ඒක ඉතාමත් මං හිතනවා ඉතාමත් වැදගත් දෙයක් අපේ ජීවිතවල. අපි බොහෝ දෙනෙක් ගිහිල්ලා ලස්සන තැන් වලට ගියාම මේ තැන් කැත කරලා එනවා. අපි කැත කරේ නැත්තත් සමහරට ඒ තැන් වල තියෙන දේවල් අපේ ගෙදර ගෙනල්ලා හිටවන්න පුළුවන්. මල් ගස් ගලවන්න. එහෙම නැත්තම් ඒ පරිසරේ මොන හරි මතකයට දෙයක් අරගෙන එනවා. ඉතින් ඒක මං හිතන්නේ සුදුසු නැහැ. ඒ පරිසරේ එය තියෙන ඒ විදිහට පවතින්න. ඒ සුදුසු එතනට. ඒ ගැලපෙන්නේ එතනට. ඉතින් මම හිතන්නේ ඒ අවවාදය මට ඔබතුමා ජීවිතේට එකතු කළා. ඇත්තටම ඊට වඩා විධිමත්ම කියනවා නම් ඔව්. හරි පරිසරයත් එක්ක ගැටෙන්න තියෙන එකම එක නීතියයි. කිසිම දෙයක් අරගෙන එන්න එපා මතක සටහන් නැත්තම් ඡායාරූප ඇරෙන්න. කිසිම දෙයක් ඉතුරු කරලා එන්න එපා තමුන්ගේ පිය සටහන් ඇරෙන්න. ওই විදිහට තමයි එදා මට ওই කතාව කිව්වේ. ඉතින් ජීවිතේ මම හිතන්නේ ඒ වගේ අපිට මම හරි වාසනාවන්තයි සර්. මොකද මේ ජීවිතේ මම ඒ වගේ මට උපදෙස් දෙන්න මට අවවාද ගන්න වැඩිහිටියෝ මම ඇසුරේ තියාගෙන ඉන්නවා. ඉතින් මම හිතනවා ධනවත් වෙන්න සතුටින් සිටිනවා කියන එක විතරක් නෙවෙයි අපේ මනස පෝෂණය වෙන්න මම හිතන්නේ මේ වගේ දේවල් අපේ ජීවිත තුළ තියෙන්නට අවශ්‍යයි. ඉතින් මේ වැඩසටහන නිර්මාණය වෙන්නත් ඒක එක රුකුලක් වෙච්ච දෙයක්. අවසාන ප්‍රශ්නේ. ලෝභකමින් අහන ප්‍රශ්නේ ජීවිතයේ සඳහා සමය සම්බන්ධයෙන් ඔබට ඇති යම්කිසි අදහසක් එකතු කරන්නට. ඇත්තටම මේක ඇත්තටම අපි අර කන්ට්‍රාස්ට් එකක් හැටියට බටහිර ලෝකයයි අපි වගේ කල්චර්ඩ් සොසයිටිස් ඒ කියන්නේ අපි අර එක්ස්ටෙන්ඩඩ් ෆැමිලිස් එක්ක සමාජයත් එක්ක ජීවත් වෙන ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා සඳහා සමය ගත කරන ක්‍රමේ. බටහිර ලෝකෙදී ඒගොල්ලෝ ඒ කියන්නේ මනසින් වයසට යන්නේ නැහැ. ඒක තමයි මම දකින්න ලොකුම වෙනස. ඒගොල්ලෝ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ගේ අර පෙන්නුමද ඒ හැම දෙයක්ම අර බුද්ධ ආගමේ කියන විදිහට සියල්ල ලෝකේ වෙනස යනවා කියන විදිහට හැමදේම කාලානුරූප පරිහානියටපත් වෙනවා. අතනදි වෙන්නේ ඒගොල්ලෝ ඒක බාධාවක් හැටියට ගන්න. ඒගොල්ලෝ ඇත්තටම කියන්නේ හුඟක් අය කියන්නේ අපේ ජීවිත පටන් ගන්න 60න් පස්සේ කියලා. මම දකින්නේ ඊටාම අවාසනාවන්ත දෙයක් තමයි ඒ කියන්නේ අපේ රටවල විශේෂයෙන්ම කාන්තා පාර්ශවය. කාන්තා පාර්ශවය ඒගොල්ලන්ගේ ජීවිත ඊටාම අඩු වයසකදී වින්දනයක් ලබන්න පුළුවන් ජීවිත ඒගොල්ලෝ ෂට් ඩවුන් කරනවා ප්‍රිමැචුවර්ලි.
ඒ කියන්නේ ඊටම අඩු වයසකදී. ඒකට හේතු හැටියට මම දකින්නේ බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ දරුවෝ ලොකුයි. එතකොට ඒගොල්ලන් වර ඒ කියන්නේ ඒගොල්ලන් හුඟක් වෙලාවට ඒ වෙනුවට නොයෙකුත් වෙන විකල්ප තමයි පාවිච්චි කරන්නේ. ඒ හරහා ඊට පස්සේ නමුත් ඒගොල්ලන්ගේ ජීවිතවල අර ඒගොල්ලෝ ඒ කියන්නේ ජීවිතයක් තියෙන්නේ ඇත්තටම මිනිසුන්ට අඩුම ගානේ 75ක්වත් වෙනකම් මිනිසුන්ට වින්දනයක් ලබන්න පුළුවන් දෙයක් ඒක. මම කියන්නේ 80ක් වුණත් ඒක වයස කවදාකවත් බටහිර ලෝකේ බලපෑමක් කරගන්නේ නැහැ. නමුත් මෙහෙදි වෙන අවාසනාවන්ත තත්ත්වය තමයි ඒගොල්ලෝ ජීවිත ප්‍රිමැචුවර්ලි ෂට් ඩවුන් කරගෙන ඒ ඔස්සේ ඊට පස්සේ ඒගොල්ලන් සංකල්පයක් හදා ගන්නවා අපි හැමදේම අතාරිනවායි කියලා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න තවත් නොයෙකුත් කණ්ඩායම් මං ගෙතරින් එහාට යන්නේ නැහැ. ඒ අතාරින්නේ කියන එක ප්‍රොමෝට් කරන එක ගොඩාක් අය අතින් ගොඩාක් වෙනත් කණ්ඩායමක් විසින් සිදු කරනවා. මුත් මං ඒක ගැන කතා කරන්න කැමති නැහැ කවුද කණ්ඩායම කියන එක. ඊට පස්සේ ඒගොල්ලෝ නොයෙකුත් ඒ ඔස්සේ ඒගොල්ලන්ගේ ජීවිත තව කෙනෙක්ගේ අල්ලේ නැට වෙන රූකඩයක් බවට ඒගොල්ලෝ පත් කරගන්නවා. ඒ තමුන් අනුගාමිකෙක් වෙලා තමුන්ව මෙහෙවන පුද්ගලයා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කියන්නේ අන්ධ භක්තියකින් යුතුව විශ්වාස කරන තරමට හුඟක් වෙලාවට කාන්තා පාර්ශවය ඒ පැත්තට යොමු වෙනවා. ඉතින් ඕක මම බොහොම පර්යේෂණාත්මකව ගවේෂණය කරමින් ඉන්නේ මේ දවස්වල. ඒ කියන්නේ වයසෙන් වැඩි කට්ටියගේ සාමාන්‍ය තන අදහස් ගන්න 55ට වගේ පරිණත කාන්තාවනුත් පිරිමිගේ ඒගොල්ලන්ගේ චර්යා රටාවන් මේ දවස්වල අධ්‍යයනය කරමින් ඉන්නේ. මොකද මම අන්තිමට අතගහලා තියෙන මට තව පොත් දෙකක් ලියන්න තියෙනවා. එකක් තමයි ඉතාමත් ඉහළ මට්ටමේ හමුදා දැනුමට ආදාළ වෙන දැනුම මේ තාර්කිකත්වයට ඔබ්බෙන් සහ ඉහළින් කියන පොත Beyond and Above Rationality කියන පොත. අනිත් එක තමයි හරි මම නවකතාවක් ලියමින් ඉන්නවා. ඇත්තටම මට ඒකට ඒ නවකතාවට අදහස ආවේ මගේ හිත අදර ඔබගේ ස්වාමියා වන කැලුම් වැලිගම මෑතකදී දීපු අසීමා කියන පොත. ඒකෙන් අනුව තමයි මගේ ස්ට්‍රක්චර් එකත් මම හදාගෙන යන්නේ. ඉංග්‍රීසියෙන් ලියන නවකතාවක් මම ලියන්න බලාපොරොත්තු වෙනවා නුදුරු අනාගතයේදී. මේක හැමගක් අය මාට ඒ ගැන ලොකු ධෛර්යමත් කරනවා. හුඟක් අය මට ඒගොල්ලෝ හිතන පතන විදිය ඉතාමත්ම ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක ගැන හිතන විදිහෙම මාත් එක්ක ගොඩක් ඒගොල්ලෝ මේ පැකිලීමකින් තොරව ඇත්ත ෂෙයා කරනවා. මොකද මේ ඒ හරහා මං හිතනවා ලොකු මෙහෙවරක් මට කරන්න පුළුවන් කියලා මං ඒ අනාගතේ දැන් පටන් අරන් තියෙන්නේ ඒ ලියන නවකතාව ආශ්‍රිතව. ඉතින් ඒ සමස්තයත් එක්ක මේ කියන්නට අවශ්‍යයි අනිවාර්යයෙන්ම ඔබට අපි මගේ පැත්තෙන් සහ මගේ අපි මිනිත් ඇතිම් අපිට සම්බන්ධ ප්‍රේක්ෂකයන් සියලු දෙනාම මං හිතන්නේ ඔබගේ මේ වැඩසටහන බලන වෙලාව හිතන දේ තමයි ඔබට තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සුවය ලැබෙන්න කියලා මේ දේවල් වඩාත් හොඳින් කරගන්නට හැකියාව ලැබෙන්න කියලා. ඉතින් අර අපි කියනවා වගේ අපිට ජීවිතේ ඉදිරියට යනකොට ආපස්සට හැරිලා බැලුවට පස්සේ මම හිතන්නේ ඔබට ජීවිතේ තියෙන බොහෝ දේවල් දිහා බලලා hina වෙලා සතුටු වෙන්න මතක් කරලා සැහැල්ලුවෙන් hinaවක් මූණේ රඳවගෙන අත්හැරලා දාන්න පුළුවන් දේවල් ජීවිතේ ඔබ රැස් කරගෙන තියෙනවා. ඉතින් ඒන් ටිකක් බොහොම පුංචි දේවල් ටිකක් අද දවසේ අපිට කතා බහට ලක් කරන්න පුළුවන් වුණා සංක්ෂිප්ත වශයෙන්. ඉදිරියේදී අපි අනිවාර්යෙන් තවත් වැඩසටහනකින් තවත් දීර්ඝ ලෙස කතා බස් කරමු. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාට බොහොමින්ම ස්තුතියි. ඉතින් ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඔබගේ අනාගත ජයග්‍රහණ වලට තව තවත් යන්න ලැබෙන්නට කියලා බොහොම ස්තුතියි සර්. බොහොම ස්තුතියි නිල්වලා මට මේ අවස්ථාව ලබා දී පිළිබඳව සුළු වශයෙන් හෝ දැනුවත් කිරීමක් කරන සමාජයේ ඒක තමයි මම ජීවිතේ ලැබෙන ලොකුම තෘප්තිය. මම අවබෝධ කරගත්ත දේවල් අනිත් අයට යම්කිසි මට්ටමකින් ඒගොල්ලන්ගේ ජීවිතවලදී පරිශීලනය කරගන්න පුළුවන් විදිහට ඒක බෙදා හදාගන්න එක. බොහොම ස්තුතියි. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ඔබට මතක් කරනවා අපේ හැපි මිලියන පොඩ්කාස්ට් සීරීස් එක්ක එකතු වෙන ඔබට අපේ මේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. මොකද තවත් ඔබ වගේම මේ වගේ වැඩසටහන් දකින්නට බලන්නට කැමති අයට ඒක රුකුලක් වේවි, උදව්වක් වේවි. ඔබ මේක ෂෙයා කරොත් ඉතින් ඒ හින්දා ඉල්ලීමක් කරනවා මෙතෙක් ඔබ ගෙන ආපු වැඩසටහන් තුලින් ඔබ යම්කිසි දැනුමක් ගන්නට ඇතේ කියලාත් මම විශ්වාස කරනවා. ඉතින් හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේත් හම්බෙන තුරු